සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්වතුනි හැම දිනම සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට ඊට පෙර ආතුව උතුම් තිසරණ සහිත පංච සියලු දිනාම සාදුකාරයක් පවත්වලා නිහඬ වෙමු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අවසරයි මහනුවර ප්‍රිම්රෝස් උයන ශ්‍රී වජිරාරාමේ විහාරාධිපති තැන්පත් අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අපට අවසරය උතුම් පිම්බිම තුල වැඩ වාසය කරන විහාරාධිකාරී අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ප්‍රධාන කොටගත් උතුම් මහා සංඝ රත්නයෙන් අපට අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක
උතුම් සද්ධර්ම දානපති පින්වතුනි පුණ්‍යවන්ත පොහෝ දවසේ අෂ්ටාංග උපෝසත සමන්නාගත සීලයට බැස ගන්නට යෙදුන කාරුණික ගුණගරුක පින්වතුනි මෑණිවරුනි පියවරුනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අදත් සැදී පැහැදීමේ සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අසීමිත අනුකම්පාවෙන් අප්‍රමාණ දයාවෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළේ පරම ගම්බීර අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනීය කරවාගෙන අප්‍රමාණ ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන අති උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ බලාපොරොත්තුවත් ඇතිවයි ධර්ම ශ්‍රවණය කරන්නේ සියලු දෙනාම සැදී පැහැදීමේ සෝදානම් වෙන්නේ පිනතුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානමය මහ පිංකම් දිනන්නේ අති උතුම් සද්ධර්ම දානමය මහ පිංකමමයි යම් කෙනෙක් සංසාරයේ දිනන්න බලාපොරොත්තු වෙනවා නම් ආන් ඒ සියලුම දිනාම ධර්ම ශ්‍රවණය කළ යුතුයමයි කියලා මහෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කවදාකවත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ කෙරවල අමා මහ නිවන් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් හැකියාවක් ඇත්තේම නැති බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එනම් සංසාරයේ දිනන්නේ බලාපොරොත්තුවක් තියෙනවා නම් යම් කෙනෙක් ළඟ ආන් ඒ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කළ යුතුයමයි. අෂ්ටාංග උපෝසත සමන්නාගත සීලයට බැහැගෙන අර්ධ උපෝසතය හෝ මහා උපෝසතය ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඔබ සියලුම දෙනාම සෝදානම් වෙන්නේ එතකොට ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්නතුනි ඔබ වාගේ පිරිසකට අද දවසේ සද්ධර්මයේ මනාව දානය කරන පින්වත් පිරිස මොන්න තරම් උතුම් මහ පිංකමක් සම්පූර්ණ කරගන්න අයවලුන් බවට පත් වෙනවද සද්ධර්ම දානපති කියන තානාන්තරයට උරුමකම් කියන පින්වතුන් බවටයි පත් වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දවසක් සියලුම භික්ෂූන් වහන්සේලා අමතලා ධර්මයේ දේශනා කරනකොට මනාව පැහැදිලි කළා මහණෙනි මේ සංසාරය බොහොම භයානකයි මේකෙන් ඈතර ඉන්න හිතන්න එහෙම එපා කියලා. සංසාරය කියන්නේ නැවතෙන්න සුදුසු තැනක් එහෙම නෙමෙයි ඒ තරම්ම භයානකයි. ආන් ඒ නිසා ඈතර යන්නේ. නමුත් මහණෙනි තනියෙන් එහෙම නෙමෙයි පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි අඬ ගහගෙන යන්න. තනියෙන් එහෙම නෙමෙයි පුළුවන්කම තියෙනවා නම් තව එක්කෙනෙක් හරි අඬ ගහගෙන යන්නේ කියලායි දේශනා කොට වදාළේ. යම් මහරහතන් වහන්සේ නමක් තනියෙන් ධර්මය අවබෝධ කරගෙන තවත් කිසිම කෙනෙකුට කියලා නොදී පරිනිර්වාණය කළොත් එහෙම ආන් ඒ උතුමන් වහන්සේටත්
චෝදනා කළ හැකි ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ ධම්මඤ්ඤ කියන සූත්‍රයේ උගන්වා වදාලා. එයි කොහොමද චෝදනා කරන්නේ? තනියෙන් ධර්මය අවබෝධ කරගෙන කාටවත් කියලා දෙන්නේ නැතුව පරිනිර්වාණය කළේ ඇයි කියන චෝදනාව. එහෙනම් සද්ධර්ම දානය තව කෙනෙකුට එක දහම් පදයක් හරි කියා දීම මොන්නතරම් ආනිසංසදායක මට්ටමේ බලගතු මහ පිංකමක්ද. එහෙනම් ධර්ම දානය කියන්නේ ලෝක ධාතු ඇති සියලුම දානයන් දිනන බලගතුම දානමය මහ පිංකමයි. සියලුම දානයන් අතර දාන මහරජුරුවන් වහන්සේ මේ ලෝකේ තව කෙනෙකුට දෙනවනම් දෙන්න තියෙන හොඳම දේ සද්ධර්ම දානයම තමයි. මතකයි අපේ පින්නතුන්ට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ දේවදත්තයන් වහන්සේ වැනි අය අන්තිම මොහොතේ හැරි වරද්දගත් සංසාරේ නතර කරගෙන භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා ඔබටයි මටයි කලින් සංසාර සාගරයෙන් එතර යන්න පවා වාසනාවන්තයින් බවට පත් වෙනවා. කුමක් නිසාද? මුළු ජීවිත කාලයම වරදව ගත්තත් අන්තිම මොහොතේ හරි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදුනේ මනාව ධර්ම ශ්‍රවණේ හරි යම් ප්‍රමාණයකට කරගෙන තිබුණ නිසා. පින්නතුනි, පැලයක් වැඩෙන්න ජලය යම්සේ අත්‍යවශ්‍ය කරනවද? මනුස්ස ලෝකයකට උපත ලබාපු මටයි ඔබටයි අපි හැම කෙනෙකුටම සද්ධර්මයේ නැමැති ජලය මනාව අත්‍යවශ්‍ය කරනවා. ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතේ සාර්ථක කරගන්න. ඵල නෙලා ගන්න. වටිනාකම එකතු කරගන්න. එහෙමනම් අද දවසේ සද්ධර්මයේ දානය කරන පින්වතුන් මහා සද්ධර්ම දානපති කියන තානාන්තරයට උරුමකම් කියන පින්වතුන් බවටයි පත් වෙන්නේ. පිරිසක් ධර්ම දානපතියන් බවට පත් වෙනකොට ඔබ සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරන්න නිසෝදානම් වෙන්නේ. බණ අහනකොට අපිට ඕන විදිහට ධර්ම ශ්‍රවණය කරන්න බැරි බව පිටකේ සඳහන් වෙන සූත්‍ර දේශනාවල් බොහෝම එක ලෝතර බුදු පියාණන් දේශනා කොට වදාලා. කොහොමද බණ අහන්න ඕන? ආන් ඒ බව සෝතානුද්ධත එහෙම නැතිනම් සෝතානුගත කියන සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේ මනාව සඳහන් කළා. තවත් පැහැදිලි කරනවා අනීවරණ කියන සූත්‍රයෙන් කොහොමද කෙනෙක් බණ අහන්න ඕන? බණ අහන ලොකු කුඩා සියලුම දෙනා ළඟ මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. අපි මෙච්චර කාලයක් බණ ඇහුවා. අපි ළඟ ඔහොම මහත් වූ බලාපොරොත්තුවක් තිබුණද? එහෙව් මහත් වූ බලාපොරොත්තුවක් තියාගෙනද අපි බණ ඇහුවේ? එහෙම ඇහුවොත් අපේම පපුවට තට්ටු කරලා අපේ පපුව කෑ ගහලා විලාප තියලා මොකක් නම් කියයිද මං අහන්නේ. එහෙනම් අනීවරණ කියන සූත්‍රයෙන් භාගතුන් වහන්සේ සඳහන් කළා අට්ටිකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන ක්‍රමයට බණ අහන්න ශ්‍රාවකයා බණ අහන්න ඕනි කියලා. එහෙනම් මොකක්ද මේ සඳහන් කළේ? බණ අහන හැම කෙනෙක් ළඟම තියෙන්න ඕන මහ ලොකු බලාපොරොත්තුවක්. මොකක්ද ඒ බලාපොරොත්තුව? මම ශ්‍රවණය කරන මේ උතුම් ධර්ම දේශනාවෙන් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි වැඩි දියුණු වේවා.
මේ උතුම් ධර්ම දේශනාව අතරතුරදීම මට අති උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා මහෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාලා. එhmenan පියාණන් වහන්සේ කියලා දුන්නු විදිහටම සියලු දෙනාම මනාව ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් සද්ධර්ම දානානිසංශය ශ්‍රවණානිසංශය ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න සද්ධර්ම දානපති පින්වතුන්ටත් සද්ධර්ම ශ්‍රාවක ඔබ සියලුම දිනන්ටමත් අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන උතුම් මහා සංඝ රත්නයටත් අපටත් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් ගොනු කර ගනිමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබට අනුශාසනා කරන්නේ මම මාතෘකා කරගන්න කල්පනා කළේ කාශ්‍යප ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳපු එක්තරා මිනිහෙක් සිදු කරගත්ත බල සම්පන්න කුසල කර්මයක් නිමිති කරගෙන ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නේ සඳහන් කළේ කුෂිපේතයාගේ කතාවත් වූ කියලා. සංසාරයේ කොහොමනම් භයානකයිද? අපි කරන කියන දේවල් අපිට කොහොමද මේ ලැබෙන්නේ? සංඝ රත්නය මොනතරම්නම් උතුම්ද? සංසාරයේ ස්වභාවය මනාව තේරෙන කොටයි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ වටිනාකම අපිට හරියටම තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. අන්තිම කාරණාවට සඳහන් කළා වචන මොනතරම් භයානකයිද කියලා. ඔන්න ඔය කෙටියෙන් සාකච්ඡා කළ සාරාංශය ගැඹුරින් තේරුම් ගන්න ලැබිලා තියෙන කාලයත් එක්ක අපි ධර්මයේ සාකච්ඡා කරමු. පින්නතුනි, එක්තරා රටක එක ධම් සභාවක භික්ෂූන් වහන්සේ නම ධර්මයේ දේශනා කරනවා. සඳහන් කරනවා ගීතස්වරයෙන් නෙමෙයි මధుරස්වරයෙන් කියලා. මොකද ගීතස්වරයේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විතරක්ම නෙමෙයි තමන් වහන්සේගේ සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවකයන්ට තහනම් කරලායි තියෙන්නේ. ගීතය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අනුමත කරලා නැහැ. ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔය රුණ්ඩ මිද ගීතස්සර ආදී සූත්‍රවල භාගතුන් වහන්සේ ගැඹුරින් සඳහන් කරනකොට පැහැදිලි කළේ යම් කෙනෙක් ගීතයට කොයිතාක් ඇලුම් කරනවද ආන්ගේ ඇලුම් කරන ප්‍රමාණයටම ඒ අයට සංසාරයේ දිගයි කියලා. එතකොට මං අහන්නේ අපිට කවදානම් නිවන් දකින්න පුළුවන් වෙයිද? ගීතයෙන් ඈත් වෙන්න අපිට කොයිතරම් අමාරුයිද? එතකොට හිතන්නකෝ අපිට සංසාරය මොනතරම් දිගයිද කියලා. ඉතින් මේ කාරණාව හරියටම තේරුම් ගන්න නම් රුණ්ණමිද සූත්‍රයේ ගීතස්සර සූත්‍රයේ මනාව ශ්‍රවණය කරන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගීතස්සරය තහනම් කළා, මధుරස්වරය අනුමත කළා. ගීතස්සරයේ ස්වර කීයද? 7යි. මధుරස්වරයේ ස්වර කීයද? 5යි. නම් ස්වර 5ක් අනුමත කළා, 7ක් තහනම් කළා.
එහෙනම් මෙන්න මේ මధుර හඬින් ධර්ම දේශනාව සිද්ධ කරනකොට තරුණ කුමාරවරු 500ක් මෙන්න මේ පන්සල ඉස්සරහින් වැටිලා තියෙන පාරෙන් විනෝද වෙන්න යනවා. යොබ්බන මදය තරුණ කාලේ යෞවන කාලේ ලෝකේ ඒ තරම් බරපතලක් තේරෙන්නේ නැහැ. අපිම ඒක දන්නවනේ. අපි තරුණ කාලේ හිතන්නේ මොකද්ද? මට වඩා තව කෙනෙක් නැහැ. කාගෙන්වත් උපකාරයක් නැතුව මට ජීවත් වෙන්න පුළුවන්. ඔය කවුරුත් එන්න ඕනේ මට අවවාද අනුශාසනා කරන්න. මන් තමයි දන්නේ එකම එක්කෙනා. ඕන් ඔහොම දේවල් අපිට තරුණ කාලේ හරියට හිතෙන්නේ නැද්ද මං අහන්නේ. අද මෙතන බණ අහන හුඟා දෙනෙක් ජීවිතේ තලත් ඇණි අය ඒ පහු කරපු තරුණ කාලේ පිළිබඳව මොකද හිතෙන්නේ? ඕන තරම් අත්දැකීම් තියෙනවා නේද? කලපුරුදු දෙකපුරුදු පළපුරුදු අත්දැකීම් එක කල්පනා කරලා බලන්නකෝ ඔබේ මගේ තරුණ කාලේ කොහොමනම් ගෙවෙන්නේ ඇද්ද කියලා. ඉතින් විනෝද වෙන්න උයනකට යනවා. උයනට යන ගමන් මෙන්න මේ කුමාරවරුන්ට මధుරස්වරයෙන් බණ කියන ධර්මදේශකයන් වහන්සේගේ මధుර හඬ අහන්න ලැබෙනවා. කුමාරවරුන්ගේ නායකයා 499ක් මිත්‍රයන්ට කතා කරලා කියන්නේ මිතුරනි විනෝද වෙන්න යමු. හැබැයි ටිකක් බණත් අහලම යමු. ඇහෙන්නේ නැද්ද ඔය මధుර හඬින් බණ කියන එක? අපේ හදවත්වල ගිනි නිවෙනවනි කියලා. ඉතින් ආන් එහෙම සඳහන් කරපුවාම ඔක්කොම හා කිව්වා. හැබැයි ධම් සභාවට ගියා. යනකොට ධම් සභාව පුරෝලා පිරිස ඉඳගෙන බණ අහනවා. ධම් සභාවක් සැකසෙන හරි අපූර්ව ක්‍රමයක් තියෙනවනේ පින්වතුනි. මොකද අද ආවට ගියාට බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා කියන තැනට ආවට ඒක හරි අපූර්ව තැනක් මේ ධම් සභාව කියලා කියන්නේ. කොහොමද මේ කාරණාව ටිකක් පැහැදිලි කළොත්? භාග්‍යතුන් වහන්සේ නැගෙනහිර දිශාව බලාගෙන ධම් සභාවේ වැඩ ඉන්නවා. ධර්මදේශකයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ වම් අත පැත්තෙන් වැඩ ඉන්නවා. ධර්මදේශකයන් වහන්සේගේ දකුණු අත පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට පුරුෂ පාර්ශවයේ අය භාග්‍යතුන් වහන්සේගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා. ස්ත්‍රී පාර්ශවයේ අය භාග්‍යතුන් වහන්සේගේ වම් අත පැත්තෙන් ඉන්නවා. හරියටම භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන් කිසිම කෙනෙක් බලාගෙන ඉන්නේ නැහැ. මේකට සඳහන් කරනවා අෂ්ට මහා නිෂද්ද දෝෂ කියලා. දෝෂ 8කින් වැළකීලා බණ අහනවා කියන එක. මේ දෝෂ 8 මොන්න තරම් වටිනවද? ඔබයි මමයි අපි ඔක්කොම මෙන්න මේ වචනේට එකම එක වචනයකින් කතා කරනවා එකත් පසුව ඉඳ ගන්නවා කියලා. කතා කරන්නේ නැද්ද? කතා කරනවා. හැබැයි ඇත්තටම අපි මේ එකත් පසුව ඉඳ ගන්නවා කියන එක වචනකින් කතා කරන වචනය ගැඹුර මොන්න තරම්ද කියලා දවසක හිතලා බැලුවද? සඳහන් කළේ දෝෂ 8කින් අටවැදෑරුන් දෝෂ වලින් වැළකීලා බණ අහනවා කියන එක. මේ කාරණාව මොන්න තරම් ගැඹුරුයිද? සඳහන් කළේ යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේට අගෞරව කර කර මෙන්න මේ දෝෂ 8න් එකකට හරි යටපත් වෙලා බණ අහනවා නම් ලැබෙන්න තියෙන මාර්ගඵලයක් ධර්මදේශනාව අග්ගිෂ්‍ය ලැබෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම මේ දෝෂ 8 සංකීර්ණයි ගැඹුරුයි ව්‍යක්තයි. දවසක
ඒ දෝෂ 8 පිළිබඳව ඉගෙන ගන්න. ඉතින් මෙන්න මේ දෝෂ 8 හරියටම සාකච්ඡා කරන්න ලැබෙනවා සෝතානුදත සූත්‍රයේ සාකච්ඡා කරනකොට. මොන සූත්‍රයේද? සෝතානුදත සූත්‍රයේ සාකච්ඡා කරනකොට. එහෙනම් මෙන්න මේ කුමාරවරු මෙන්න මේ අටවැදෑරුන් දෝෂ වලින් ඉවත් වෙලා ධම් සභාව කෙරෝලේ ඉඳගෙන බණ ඇහුවා. ආවෙනම් මගදී වන්දනා කරලා නැගිටලා යනවා කියලා හිතින්. හැබැයි පැය 4ක් 5ක් 6ක් තිස්සේ දිගට ධර්ම දේශනාව. සඳහන් කරනවා පැරණි කාලේ ධර්ම දේශනා හුඟා දිගයි කියලා. භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා අවසානීය කරන කෙටි භුක්තානුමෝදනා ධර්ම දේශනාවත් කොච්චර වෙලාවක්ද? අඩුම තරමේ පැය 3ක් 4ක් තරම්වත් දීර්ඝයි කියලා සඳහන් කරන්නේ. එතකොට එතුවක් වේලාවක් ධර්මයේ දේශනා කරනකොට ඒ බණ අහන්න මිනිස්සු හිටියද? සඳහන් කළේ ඔව් කියලා. භාග්‍යතුන් වහන්සේ ගිහි අයට බණ කියනකොට කොච්චර වෙලාවක් ගිහි අයට බණ කියන වෙලාවේ බණ කියනවද? පංච බුද්ධ කෘත්‍ය පැහැදිලි කරනවනේ. අපි හිතුවොත් දවල් 12 මාරේ විතර වගේ ඉඳලා හැන්දෑවේ 6 විතර වෙනකන් බණ කියනවා. එතකොට ඔච්චර වෙලා කියන බණ අහන්න මිනිස්සු හිටියද කියලා ඇහුවොත් සඳහන් කළේ ඔව් කියලා. එහෙනම් ධර්ම දේශනාව නතර කරන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉන් එහාටත් නතර නොකර ධර්ම දේශනාව කරගෙන ගියා නම් බණ අහන්න මිනිස්සු හිටියද? සඳහන් කළේ ඔව් කියලා. එහෙනම් ඇයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව එපමණ වේලාවකින් නතර කරන්නේ? දායක පක්ෂයේ පින්වතුන්ට අනුකම්පා කරලා කියලා. ඇයි අනුකම්පා කරන්නේ? සඳහන් කරනවා හැන්දෑ බෝවේකන එනකොට සමහර අයගේ ගෙවල් දොරවල් වල වයසක උදවිය ඉන්නවා. පුංචි අතදරුවෝ ඉන්නවා. එතකොට හැන්දෑවේ 6ට විතර මහනගරයේ ප්‍රධාන දොරවල් 4 වහනවා. එතකොට මිනිස්සු මහරාත්‍රියේ ඔය මිනි කනත්ත වාගේවල් පහු කරගෙන තමයි ගෙවල් දොරවල් වලට යන්න ඕනේ. ඉතින් ඔය වාගේ හේතු කාරණා නිසා භාග්‍යවතුන් වහන්සේ එපමණ වේලාවකින් ධර්ම දේශනාව නිමා කරනවා කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් සඳහන් කළා මෙන්න මේ භික්ෂූන් වහන්සේත් පැය 4ක් 5ක් විතර තිස්සේ බණ කිව්වා. විනෝද වෙන්න ආපු කුමාරවරු ඔක්කොම විනෝදේ නතර කරලා බණ ටික ඇහුවා. ධර්ම දේශනාව නිමා වුණා. සියලු දෙනාම තෙරුන් වහන්සේ වන්දනා කරලා අතේ තියෙන දේවල් පූජා කරලා ගෙවල් දොරවල් වලට යන්න පිටත් වුණා. කුමාරවරු 500ක් නැගිට්ටා. නැගිටලා ධර්මාසනයේ යතිවරයන් වහන්සේ වැඩ ඉන්නකොට මේ කුමාරවරු 500ම ප්‍රධානී අර 499ක් දෙනාට කතා කරලා කියනවා මිතුරනි මගේ සහෝදර පිරිස ඕගොල්ලෝ ගෙවල් දොරවල් වලට යන්න මම නතර වෙනවා කියලා. එතකොට එහෙම කියාම අර යාළුවන්ට හරියට දුක හිතුණා. නමුත් ඒගොල්ලෝ අහනවා උපන්නෙත් එකටමයි කෙලිසෙල්ලම් කළෙත් එකටමයි තරුණ වුණෙත් එකටමයි ඉගෙන ගත්තෙත් එකටමයි මුළු ජීවිත කාලය පුරාවටම එකට ඉඳපු අපිව අත්හරින්න තනියෙන් ගෙදර යන්න කියන්නේ මොන වාගේ වරදක් කළාටද අපිට ඔහොම කරන්නේ කියලා අහනවා. මං අහන්නේ අපි අහනවද? අපි කාගෙන්ද එහෙම ඇහුවේ? අපේ මිතුරුකම් ගැන දෙපාරක් හිතන්න අවස්ථාවක් එහෙම නෙමෙයිද? ඉතින් එහෙම ඇහුවාම සඳහන් කරනවා මිත්‍රවරුනි නුඹලා මට කරපු ඇති වරදක් නැහැ. නුඹලකින් කිසිම අඩුපාඩුවක් මට වුණෙත් නැහැ. නමුත් මම නුඹලට යන්න කියන හේතුව තමයි මං යන්න ලැහැත්ති වෙන ගමන
නොඹලා එන්නේ නැහැ කියලා මං හිතන නිසා කියලා. මොකද්ද කියලා කියන්නේ කියනවා. එතකොට සඳහන් කරනවා අද ධර්මදේශනාව නිමා වෙනකොට මට තේරුණා මේ සංසාරයේ හැබෑ ස්වභාවය. තරුණකම කියන එක බොහෝම වේගෙන් නැති වෙනවා කියන එක. ඇඟේ පතේ තියෙන හයිය ශක්තිය බොහෝම වේගෙන් ක්ෂය වෙනවා කියන එක. අපි වත් පොහොසත්කම් ලැබලා තියෙනවා, මිල මුදල් ලැබලා තියෙනවා, යාන වාහන ලැබලා තියෙනවා, ඉඩකඩම් ලැබලා තියෙනවා. ඒ හින්දාම අපි සැපේ කියලා එකක් භුක්ති විඳිනවා. ඇත්තට මේක සැපයක් නෙවෙයි කියන එක. භාග්‍යවතුන් වහන්සේ අසුරු සැනක් හෙළන මාත්‍රයක තරම් කාලයක්වත් අරගෙන මේ ලෝකයේ සැපයි කියලා දේශනා කරලා තියෙනවද? නෑ. බුදුවරු සංසාරයේ වර්ණනා කරනවද? නෑ. බුදුවරු සංසාරයේ වර්ණනා කරන්නේ නැහැ. එතකොට මේ ලෝකේ සැපය කියලා එකක් තියෙනවද නැද්ද? නෑ. හැබැයි තියෙනවද? තියෙනවා. මේ ලෝකේ තියෙන සැපයට අපි කිව්වේ පංචකාම සැපය. මොකද්ද අපි කිව්වේ? පංචකාම සැපය. මේ ලෝක පංචකාම සැපය උපරිමයටම භුක්ති විඳින කෙනාගේ නම මොකක්ද? මනුස්ස ලෝකේ පංචකාම සැපය අඩුවක් නැතුව උපරිමයටම භුක්ති විඳින කෙනාට නමක් තියෙනවා සක්විති රජුරෝ. එතකොට අපිවත් ඒ සැපය උපරිමයට විඳින්නේ නැහැ. එහෙනම් සක්විති රජුරෝ තමයි විඳින්නේ. ආන් ඒ සක්විති රජුරෝ විඳින උපරිම පංචකාම සම්පත්තිය මොන වගේ කියලාද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? උදාහරණයක් සඳහන් කරලා භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා මෙන්න මේ වාගේ මහණෙනි කියලා. කොයි වගේද? හිතන්නකෝ අල්ලේ තුවාලයක් හටගන්න කෙනෙක්. අල්ලේ එහෙම නැතිනම් ශරීරයේ කොහේ හරි තැනක වණයක් තියෙනවා. තුවාලයක් හදෙනවා. තුවාලේ හොඳ වේගෙන යනකොට තුවාලෙට උඩින් කබලක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඔය තුවාලේ හොඳ වේගෙන යනකොට කබලෙන් තුවාලේ වැහෙනකොට අපිට ලොකු සනීපයක් කහනවා වගේ දැනෙනකොට අපි මොකද කරන්නේ? නියපොතු වග්ගිස්සෙන් තුවාලේ වටේට පිරිමදිනවා. නියපොතු වග්ගිස්සෙන් තුවාලේ වටේට කහනවා. සැපයක් දැනෙන්නේ නැද්ද? ඒ සැපේ කෙරෝල අපි මොකද කරන්නේ? අන්තිමේට තවත් හැම ගහගෙන තුවාල කරගෙන කබලත් ගවලවලා විසික් කරනවා නැද්ද? ඒ ටික කරන්නේ. එහෙනම් නියපොතු වග්ගිස්සෙන් තුවාලේ වටේට කහනකොට සැපයක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකේ පංචකාම සම්පත්තිය උපරිම සැපය භුක්ති විඳින සක්විති රජුරුවොත් භුක්ති විඳින සැපය තුවාලේ වටේකට නියපොතු වග්ගිස්සෙන් කහනකොට දැනෙන සැපය වගේ මහණෙනි කියලා. එහෙනම් ඉන් එහාට තව සැපයක් නැද්ද? තියෙනවා. ආන් ඒ සැපයට කිව්වේ මොකක් කියලාද? නිවන් සැපය කියලා. එතකොට සක්විති රජුරෝ විඳින සැපයත් තුවාලේ වටේකට නියපොත්තෙන් කහනකොට දැනෙන සැපය වගේ නම් එතකොට අපි සැප විඳලම තියෙනවද? විඳලා තියෙනවද? හිතන්න තරම් වටින්නේ නැද්ද? හිතන්න ඕන කාරණාව. අපි එතකොට සැප විඳලම නැහැ පින්තුනි. එහෙනම් මෙන්න මේ සැපයන් අතර උසස්ම සැපයට කිව්වේ නිවන් සැපේ කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කැමති වුණාද තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ දුක් විඳිනව දකින්නේ? නෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කැමති වුණේ මොකද්ද? තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ
උපරිම සැපය භුක්ති විඳිනවා දකින්න. ආන් ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ ලෞකික ලෝකෝත්තර කියලා මාර්ග දෙකක් පෙන්නලා ලෞකික මාර්ගයේ නිවැරදිව ගත කරගෙන මෙන්න මේ ලෝකෝත්තර මාර්ගයට නිවැරදිව එන්න පාර කියලා දීලා අන්තිමේට ලෝකෝත්තර මාර්ගය හරහත් සංසාරයෙන් එතර යන්නේ පාර කියලා දුන්නේ. එහෙනම් පුංචිම සැපේ ඉඳලා මහ සැපේ දක්වාම පාර භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නේ නැද්ද? කියලා දුන්නා. අර තරුණ කුමාරයා කියනවා මේ මොන දෙයකටවත් මාව හරියටම සතුටු කරන්න බෑ. මේ හැම දෙයක්ම తాවකාලිකයි කියන එක මට තේරුණා. කොටින්ම කියනවා නම් අපේ ඇඟ අද දකින්නකොට හෙට දකින්න එකත් වෙනස්නේ. අද අපේ ඇඟ කෙනෙක් දකිනවා. අපි හිතමුකෝ යම් කෙනෙක්ගේ මූණ කියලා. මූණේ හැම ටික දකිනවා. දකින්නේ කෙනෙක්ව දකිනවා කියලා හැමට උඩින් තියෙන ස්තර සිවි හතරක්නේ දකින්නේ. ඒ හතරත් හරියටම පේන්නේ නේ. ඒ හතරේ උඩම තියෙන ස්තරේ තමයි පේන්නේ. එතකොට ඊළඟ දවසේ අපි ඒ හැමද දකින්නේ? නෑ ඊට වඩා අලුත් තමයි. කොහොමද එහෙම වෙන්නේ? අද ගෙදර ගියපු ගමන් අතුල්ලලා ශරීරයේ හොදලා දමාපුවාම අර උඩ තියෙන සිවිය හේදිලා ගැලවිලා යනවා. එතකොට ඊළඟ දවසේ තියෙන්නේ ආයෙත් අලුත් තමක් නෙමෙයිද? අලුත් සිවියක් තියෙන්නේ. එහෙනම් අද දැකපු කෙනාද අපි හෙට දකින්නේ? නෑ. එහෙනම් හැමදේම අස්තීර නැද්ද? සියල්ල අස්තීරයි. කුමාරයාත් කල්පනා කරනවා මම මේ විඳින සැපය අස්තීරයි. එහෙනම් මගේ තරුණකම අස්තීරයි. එහෙනම් මගේ වසඟෙහි මේ ලෝකේ පවත්වා ගන්න බෑ. එහෙනම් මට මේ කිසි දෙයක් එපා කියලා. ඒ නිසා සඳහන් කරනවා මම තීරණය කළා පැවිදි වෙලා සංසාරේ නිමා කරන්න. මං එන්න ගමන නුඹලා එන්නේ නෑ කියලා සහෝදරවරුනි මම දන්නවා. ඒ නිසයි නුඹලට ගෙදර යන්න කිව්වේ මම මෙහි නතර වෙනවා පැවිදි වෙන්න කියලා. එදා තමන්ගේ ලොකු සහෝදරයව වට කරගෙන කුමාරවරු 500ක් බිම වැටිලා වැඳ සඳහන් කළේ අනේ ඉපන්නෙත් එකටනම් කෑම කෑවෙත් එකටනම් වැලි කෙලියෙත් හිටියෙත් එකටනම් මැරෙමුත් එකටම පැවිදි වෙනවා නම් එකටම අපිත් පැවිදි වුන් කියලා. අපිට ඒකට අවසර දෙන්න කියලා අවසර ඉල්ලගෙන 500ක් දෙනාම තිරුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා අප්‍රමාණ සෙනෙහසින් බිම වැටිලා දොහොත් මුදුන් බැඳලා දසනක සමෝදානයෙන් යුතුව අත් බැඳලා දෑංගිලි බැඳලා ඉල්ලීමක් කරනවා ස්වාමීනි සංසාර සාගරේ ඊතර දකින්නේ අනුකම්පා කරලා අපිව පැවිදි බිමටපත් කරන සීක්වා කියලා ඉල්ලීමක් කරනවා. පැවිදි වෙනකොට කියන කරුම වාක්‍ය අපි පින්නතුන්ට මතකයිද? කෙනෙක් පැවිදි වෙනවා දැකලා නැද්ද? තියෙනවනේ. හැබැයි ඇස් දෙකෙන් දැක්කා මනසින් දැක්කේ නෑ. එහෙම නේද? අපි ගොඩක් දේවල් දකින්නේ ඇස් දෙකෙන්. හැබැයි චක්කු විඥානය උපදව ගත්තද? නෑ. මනසින් දකින්න දේ නෙමෙයි අපි බොහෝ වෙලාවට මසසින් දැක්කේ. හැබැයි අපි බොහෝ වෙලාවට දේවල් දකින්නවා නම් බුද්ධ ශ්‍රාවකව විදිහට දකින්න ඕනේ කොහොමද? මසසින් දකින්න දේ තව දියුණු කරගෙන දකින්න ඕනේ මනසින්. ආන් එහෙම මනස දියුණු කරන්න මොකද වෙන්නේ? චක්කු විඥානය පහළ වෙනවා. අන්තිමේටම ආලෝකෝ උදපාදී ආලෝකය පහළ වෙනවා. එහෙනම් අපිට පැවිදි වෙන අය ඕන තරම් දැක්කා. හැබැයි අපි අවබෝධයෙන් බැලුවේ නෑ. මං ඇහුවේ ඒකයි. මොකද්ද මේ පැවිදි වෙනකොට කියන කර්ම වාක්‍යය?
ඕකාශහම් බන්තේ පබ්බජ්ජං යාචාමි ဒ ුතියම්පි තතියම්පි තුන් වතාවක් ඉල්ලනවා. තෙරුන් වහන්සේලා ආසන මතුවේ ඉඳගෙන බොහොම නිහඬයි. මොකද්ද මේ කියන්නේ පාලියෙන්? ඕකාශ අහම් බන්තේ පබ්බජ්ජං යාචාමි ස්වාමීනි මම පැවිද්ද ආයාචනා කරනවා. බලන්න පාලි භාෂාවයි සිංහල භාෂාවයි කොච්චර සමීපයිද කියලා. යාචාමි ආයාචනා කරනවා. එහෙම නැතිනම් ඉල්ලනවා. අහං කියලා කියන්නේ මම, බන්තේ කියන්නේ ස්වාමීනි, පබ්බජ්ජං පැවිද්ද. එතකොට පාලි භාෂාවයි සිංහල භාෂාවයි සමානයි වගේ නැද්ද? සමානයි. ඊළඟට ඔය වාක්‍ය කියලා ඉවර වෙනකොට තාම තෙරුන් වහන්සේලා නිහඬයි. ආයත් කර්ම වාක්‍යයක් කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චේ කරණත්තාය ඉමං කාශාවං ගහිත්වා පබ්බාජේත මම් භන්තේ අනුකම්පං උපාදාය ဒ ුතියම්පි තතියම්පි. මොකද මේ සඳහන් කරන්නේ? කෙනෙක් ඇහුවොත් ඇයි පැවිදි වෙන්නේ කියලා ආන්ගිකට පිළිතුර තමයි මෙතන තියෙන්නේ. මොකද්ද පිළිතුර? සබ්බ දුක්ඛ නිස්සරණ සියලුම දුක් නිස්සරණී කිරීම පිණිස නිබ්බාන සච්ච කරණත්තාය නිවන් සුව ඒකාන්තෙන් ළඟා කරගනු පිණිස ඉමං කාශාවං ගහිත්වා මගේ අතේ තියෙන මේ සිවුරු ටික අරගෙන පබ්බාජේත මම් භන්තේ ස්වාමීනි මාව පැවිදි කරවනු මැනව අනුකම්පං උපාදාය අනුකම්පාව උපදවාගෙන ස්වාමීනි. මතකයිද? මතක නෑ නේද? මතකයි නම් කොච්චර හොඳයිද? ඉතින් මෙන්න මෙහෙම ඉන්නකොට තෙරුන් වහන්සේලා තාම නිහඬයි. තුන් ඇලක් කියලා ඉවරුණු ගමන් අත් දෙක ටිකක් ඉදිරියට තෙරුන් වහන්සේලා දිගු කරනකොටම පැවිද්ද ඉල්ලන කෙනා දන්නවා පැවිද්ද දෙන්නයි ලැහැත්තිය. ආන් එතකොට තමන්ගේ අත් ළඟ තියෙන අටපිරිකරය තෙරුන් වහන්සේලාට පූජා කරන තුන් සිවුරු සහිත පාත්‍රය තෙරුන් වහන්සේලා ඒ ටික අතට අරගෙන ළඟ තියා ගන්නවා. දැන් ආයෙත් සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ දැන් අපෙන් මේ අටපිරිකරේ අතට ගත්තනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආයෙත් කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඒතං කාශාවන් දත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. මොකද්ද මේ සඳහන් කරන්නේ? සියලුම දුක් නිස්සරණී කිරීම පිණිස නිවන් සුව ඒකාන්තයෙන් ළඟා කර ගැනීම පිණිස ඒතං කාශාවන් දත්වා ඔය ගත්ත සිවුරු ටික මට දීලා පබ්බාජේත මම්බන්තේ ස්වාමීනි පැවිදි කරවනු මැනව අනුකම්පං උපාදාය අනුකම්පාව උපදවාගෙන එකම කර්ම වාක්‍යයේදී පද දෙකක් දෙතැනකදී වෙනස් වෙන්නේ නැද්ද? ඉස්සෙල්ලා කිව්වා ඉමං කාශාවන් ගහෙත්වා මේ සිවුරු අරගෙන ගත්තේ නැද්ද? ගත්තා. අරගෙන ඉවරුණයින් පස්සේ ඊට පස්සේ කියනවා ඒතං කාශාවන් දත්වා ගත්ත සිවුරු ටික මට දීලා පැවිදි කරනසේක්වා. ඔන්න ඔය කර්ම වාක්‍ය මේ ජීවිතේ කටපාඩම් කරගන්න. ඇයි අද පැවිදි නොවුනත් සංසාරයේදී පැවිදි වෙන්න මතක තබා ගත යුතු කර්ම වාක්‍යයක්. එතකොට ඇයි මේ ධර්මයේ කටපාඩම් කරගන්න කියන්නේ? දැන් අද ලෝකයේ විශේෂණ සියවසේ කියලානේ කියන්නේ.
එතකොට අද ලෝකයේ අයගේ සම්මතයක් තියෙනවා කටපාඩම් කර ගැනීමට ඒ තරම් තැනක් දෙන්නේ නැහැ. එමෙ නෙමෙයිද? හොඳට බලන්න. ඔය යුරෝපා වගේ රටවල් දිහා කටපාඩම් කිරීම ඒ තරම් අනුමත කරන්නේ නැහැ. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය ඇතුලේ වනපොත් කිරීම කටපාඩම් කිරීම හරියටම අනුමත කරනවා. කටපාඩම් කරන්න කියලා කියන හේතුව මොකද්ද? මතක තබා ගැනීම. ඔන්න ඔය කාරණාව හරියටම සඳහන් කරන්නේ මොන සූත්‍රයේද? සෝතානුදත සූත්‍රයේ. දැන් අවස්ථා කීයක කිව්වදනේ? එතකොට හිතන්නකෝ සෝතානුදත සූත්‍රයේ කොයිතරම් ගැඹුරුයිද කියලා. සෝතානුදත සූත්‍රයේ උගන්වන්නේ මොනවද? කරුණු පහයි. යම් කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයට එළඹෙනවා නම් ඒ එළඹෙන කෙනා මේ බුද්ධ ශාසනය කෙසේනම් පුරුදු කළ යුතුයිද? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටිවිද්දා. ඔන්න ඔය ක්‍රම පහ. සුතා කිව්වේ අහන්න ඕනේ, දතා කිව්වේ දරා ගන්න ඕනේ. දරා ගන්න ඕනේ කියන්නේ මතක තබා ගන්න ඕනේ. කොහොමද මතක තබා ගන්න ඕනේ කියලා ඇහුවොත් සඳහන් කළේ මුල ඉඳලා අගටයි, අග ඉඳලා මුලටයි, මැද ඉඳලා අගටයි, මැද ඉඳලා මුලටයි. එක මෙහෙම හිතන්නකෝ. 1 2 3 4 5 6 7 8 9 10 කියලා පිළිවෙලින් අපිට කියන්න මතක නැද්ද? පුළුවන්. අපිට මෙහෙම කියන්න බැයිද අග ඉඳලා මුලට 10 9 8 7 6 5 4 3 2 1 කියලා කියන්න බැරිද? පුරුදු කරලා තියෙනවා නම් පුළුවන්. අපිට ආයේ මැද ඉඳලා මුලට කියන්න බැයිද? 5 4 3 2 1 කියලා කියන්න බැරිද? පුළුවන්. අපිට මැද ඉඳලා අගට කියන්න බැයිද? 5 6 7 8 9 10. පුළුවන්. කොහොමද පුළුවන් ඉන්නේ? පුරුදු කරලා. අහගත්ත දේ මතක තියාගෙන පුරුදු පුහුණු කරලා. එහෙනම් සුතා කියන්නේ අහනවා, දතා කියන්නේ දරා ගන්නවා, මතක තියා ගන්නවා, වනපොත් කරනවා, කටපාඩම් කර ගන්නවා කියන එක. ඊළඟට සඳහන් කළා වචසා පරිචිතා කියලා. වචසා පරිචිතා කියලා කියන්නේ මොකද්ද? වචනෙන් නිවැරදිව උච්චාරණය කරන්න පුරුදු වෙනවා කියන එක. අපිට කොයිතරම් වැරදිලාද කියන එක මෙතනම මම ඔප්පු කරලා පෙන්නන්නේද? සෝතානුදත සූත්‍රයේ පුරුදු කරගත්තේ නැති එකේ භයානකකම. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් අපි අරගෙන කතා කරමු. භාග්‍යවතුන් වහන්සේට බුදු ගුණයක් තියෙනවා භගවා කියලා. නැද්ද? තියෙනවා. හැබැයි අපි කියන්නේ භගවා කියලාද? එහෙම නැතිනම් භගවා කියලාද? හොඳට හිතන්න. කොහොමද අපි කියන්නේ? භගවා කියලා. එතකොට තියෙන බුදු ගුණේ නම කොහොමද තියෙන්නේ? හොඳට බලන්න පොත හොඳ සිහියෙන් බලලා. භගවා කියලා. මහ ප්‍රාණ භයන්නේ තියෙන්නේ. නම් භගවා මිසක් භගවා නෙමෙයි. එහෙනම් නිවැරදිව අහපු දේ නිවැරදිව මතක තියාගෙන නිවැරදිව වචනින් උච්චාරණය කරලා තියෙනවද? නෑ. මේකේ භයානකකම මම පැහැදිලි කරලා දෙන්නම් තව වචනයකින්. අපි භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනකොට සත්තා දේව මනුෂ්‍යානං කියලා කියන්නේ නැන්ද? කියන බුදු ගුණයක් නෙවෙයිද? බුදු ගුණයක්. භාග්‍යවතුන් වහන්සේට ඔය තියෙන බුදු ගුණය කොහොමද තියෙන්නේ? සත්තා දේව මනුෂ්‍යානං කියලාද? සත්තා දේව මනුෂ්‍යානං කියලාද අපි කියන විදිහට? කොහොමද තියෙන්නේ? සත්තා දේව මනුෂ්‍යානං මහ ප්‍රාණ තයන්න දේව මනුෂ්‍යානං. මොකද්ද පදේ අර්ථය? සත්තා දේව මනුෂ්‍යානං කියලා අපි කියන්නේ
සියලෝම දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ නම් වනසේක. අපි කියන්නේ මෙච්චර කාලයක් කොහොමද? සත්තා දේව මනුස්සානං. ඔන්න ඔය පදේ අර්ථ ටික දැන් සිංහලට පෙරලමු. දේව මනුස්සානං කිව්වේ දෙව් මිනිසුන්ට. සත්තා කිව්වේ කාටද? හොඳට හිතන්න. සබ්බේ සත්තා සියලු සත්වයෝ. එහෙනම් සත්තා කියලා කියන්නේ කාටද? සත්වයාට. සියලුම දෙව් මිනිසුන්ට සත්වයා වනසේක කියලාද අපි කියන්න ඕනේ. සියලුම දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ වනසේක කියලාද කියන්න ඕනේ. එහෙනම් ළඟට ගිහිල්ලා ಗುಣ කියනවා කියලා හිතාගෙන බැනලමයි තියෙන්නේ. නැද්ද? දැන් තේරෙනවද සෝතානුදත සූත්‍රයේ වටිනාකම කොහොමද කියලා? තවත් කාරණාවක් පැහැදිලි කරන්නම් මේක තහවුරු කරන්නම. මොකද එතකොට අපේ පින්නතුන්ට සෝතානුගත සූත්‍රයෙන් බණ අහලා මේ ශාසනය පුරුදු කරගන්න හිතෙනවා. ධම්මපද පාළියේ අපි ගාථාවක් ප්‍රකාශ කරනකොට කියනවා පළමුවෙනිම ගාථාව මොකද්ද? ඔව්. ඉන්පසු අපිට අහන්න ලැබෙනවා මෙන්න මෙහිම ගාථාවක්. අප්පමාදෝ අමත පදං. පමාදෝ මච්චුනෝ පදං. අප්පමත්තාන මීයන්ති. ඒ පමත්තා යතාමතා. අපි ඔකේ පළමු පදේ විතරක් ගමු. අපි කියන්නේ කොහොමද? අප්පමාදෝ අමත පදං. සිංහලට පෙරලමු. අපි කියන විදිහට දැන් අපිට ඕන අර්ථය අපි දන්න අර්ථය මොකද්ද? අප්පමාදෝ අමත පදං කියන්නේ නිවන් පදය අප්‍රමාදී බවයි. එහෙනම් නිවන ලබන්න අප්‍රමාදී වෙන්න ඕනේ. ඒක නේද හැබැයි අර්ථය? හැබැයි අර්ථය එහෙම. හැබැයි අපි කියන විදිහේ අර්ථය මොකද්ද? දැන් අපි පින්නතුම ප්‍රකාශ කළානේ. ඔය කියන විදිහේ අර්ථය මොකද්ද? ඉස්සෙල්ලා කියපු විදිහ කොහොමද? අපි කියව අප්පමාදෝ අමත පදං. නමුත් ඔන්න ඔය පදේ අර්ථය තමයි අප්පමාදෝ අමත පදං ස්වල්ප මදය නිවන පිණිසයි. අප්ප කියන්නේ ස්වල්ප කියන එක. මාදෝ කිව්වේ මදය කියන එක, කැමැත්ත කියන එක. අමත පදං කියලා කියන්නේ නිවන් පදයයි කියන එක. එහෙනම් නිවැරදිව උච්චාරණය වෙන්න ඕන කොහොමද? පමාදෝ අමත පදං. කොහොමද උච්චාරණය වෙන්න ඕනේ? පද දෙක කැඩිය යුතු තැනදී නෙමෙයි අපි කඩන්නේ. අපි කියන්නේ අප්පමාදෝ කියලා. අප්ප කියන තැනින් කඩනවා. මාදෝ අමත පදං. එහෙම නේද අපි කියන්නේ? එහෙම. හැබැයි කැඩිය යුතු තැන කොතැනද? අප් කියලා කැඩුවා. පමාදෝ අමත පදං. එහෙනම් බලන්න එක අකුරකින් ඉස්පිල්ලකින් මුළු සද්ධර්මයම වෙනස් වෙන්නේ නැද්ද? අපි ඉගෙන ගන්න විදිහට වෙනස් වෙනවා. එතකොට නිවන කියලා යන්නේ අපි කොහෙද? මුල වරද්ද ගත්තොත් මැද වරදින්නේ නැද්ද? මුලයි මැදයි වැරදුනොත් අග්ගිෂ්‍ය ගැන කතා කරන්නව දෙයක් තියෙනවද? නැහැ. එහෙනම් කොහොමද කියන්න ඕනේ? අදින් පස්සේ හරියට ඉගෙන ගන්න අප්පමාදෝ අමත පදන් නෙමෙයි අප්පමාදෝ අමත පදන්. මේක තේරුම් ගන්න තවත් තැනක් කියලා දෙන්නම්. තිසරණේ ගන්නව නේද? අපි කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. සරණාගමන හතරෙන් තත් පරායන සරණාගමනී කියන එකනේ අපි සරණ යන්නේ ඔය. අපි තිසරණ සහිත පංචශීල් ගන්නවනම්, තිසරණ සහිත අටශීල් ගන්නවනම්, සරණාගමන හතරෙන් තත්පරායන කියන සරණාගමනින් තමයි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ. මොකද මේ තත්පරායන සරණාගමනී කියන්නේ හරියටම පොරොන්දුවක් වෙනවා ඔබේ වචනින්. හැබැයි මතක තියාගන්න ඕනේ පොරොන්දු කියන වචනේ අපිට අයිති වචනයක් නෙවෙයි.
ඒක කතෝලික ආගමේ උගන්වන වචනයක්. එහෙනම් සිංහලයෝ ළඟ තියෙන වචනේ මොකද්ද? ප්‍රතිඥා දෙනවා. මොකද්ද වචනේ? ප්‍රතිඥාවක් දෙනවා. එතකොට ප්‍රතිඥාවක් දෙනවා නම් අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් පාපිල්ලක් වරදින්න ඕනේද? බෑ. හුඟක් කාලයක් පුරුදු කරලා නෙමෙයිද ප්‍රතිඥාව දෙන්නේ. හුඟක් කාලයක් පුරුදු කරලා හරියටම සිහියෙන්. එතකොට හිතන්නකෝ අපි පොරොන්දුවක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ ළඟ ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. මෙච්චර කාලයක් හරියටම සරණ ගියාද කිව්වද හරියට? පොරොන්දුවක් නේ. හරියටම කියන්න ඕනේ නේ. කර්ම වාක්‍යයක් නේ. ඒ තරම්ම බලගත් වාක්‍යයක් නේ. සිංහලෙන් කියන්නත් බෑ පාලියෙන්ම කිවිය යුතුයි කියලානේ උගන්වලා තියෙන්නේ. හරියට කිව්වද? අපි හරියට කියනවා කියලා හිතාගෙන කිව්වේ මෙහෙම නේද? බුද්ධං සරණං ගච්ඡාමි. අද උදේ ගත්තේ නැද්ද? හිත කොහෙද තිබුණේ ළඟ තිබ්බද? ඉතින් හිතන්නේ. අපි කිව්ව ක්‍රමේ වැරද්දක් තියනවාද බලන්න මෙන්න මෙහෙම කියනකොට බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං කියනකොට මහ ප්‍රාණ දයන්න හරියටම ස්පර්ශ කරන්න ඕනේ. ගච්ඡාමි නෙමෙයි ගච්ඡාමි මහ ප්‍රාණ ඡයන්න හරියටම උච්චාරණය කරන්න ඕනේ. ධම්මං නෙමෙයි ධම්මං. සංඝං නෙමෙයි සංඝං. ဒ ුතියම්පි තතියම්පිත් එක්ක නවවතාවක් කියනවා එකම දේ. නිකමට හිතුන්නේ නැද්ද? ඇයි එකම වාක්‍යය නවසරයක් මං කියන්නේ කියලා. සඳහන් කළේ ඇයි එකම වාක්‍යය ဒ ුතියම්පි තතියම්පි එක නවසරයක් මං කියන්නේ. ඔය නවවතාවෙන් එක සැරයක් හරි මට හරියට පිළිහිට ගන්න ඕන නිසා. පිළිහිට ගත්තද එතකොට? ඕන් අපි දැන් තිසරණේ අමතක කරලා පංචිල් වලට යමු. අපි මෙහෙම නේද ගන්නෙ? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කොච්චර වැරදිද බලන්න. කොහොමද ගන්න ඕනේ? නිවැරදි උච්චාරණයට එනකොට සෝතානුගත සූත්‍රයට අනුව කොහොමද තිසරණයේ සහිත පංචශීලයේ ගන්නකොට බලන්න ඔබ වැරදිද හරිද කියලා. පාණාතිපාතා වේරමණී සික්ඛා පදං නෙමෙයි පදං සමාදියාමි. අපි කොහොමද කිව්වේ මෙච්චර කාලයක්? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙම නේද කිව්වේ? තුන්වෙනි ශික්ෂාපදයේ ගමු එතනත් වැරද්ද ගන්න තැනක්. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙම ශික්ෂාපදයක් නැහැ. කොහොමද තියෙන්නේ? කාමේසු මිච්ඡාචාරා. කාමේසු මිච්ඡාචාරා නැහැ. කාමේසු මිච්ඡාචාරා. එනම් පදේ කැඩිය යුතු තැනින්ද අපි මෙච්චර කාලයක් කඩලා තියෙන්නේ? නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දුන්නු විදිහටම අපි අරගෙනද අපිට ඕන විදිහට අරගෙන තියෙන්නේ? අපිට ඕන විදිහට. එහෙනම් ගන්න ඕනේ කොහොමද? මහෝත්තමයන් වහන්සේ දුන්නු විදිහට. එතකොටයි මහෝත්තමයන් වහන්සේ සතුටු වෙන්නේ. එහෙනම් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. එහෙම ගන්න ඕනේ. දැන් තේරෙනවද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සෝතානුගත සූත්‍රය මොනතරම් වටිනවද කියලා? ඔය කාරණාව පැහැදිලි කරලා සඳහන් කළා. මේ උතුම් ධර්ම භාණ්ඩාගාරයේ වෙච්ච ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග ඉඳලා මුලටයි මුල ඉඳලා අගටයි දරාගත්තේ ඔන්න ඔය ක්‍රම පහටයි කියලා. එහෙනම් මේ ශාසනයට එළඹෙන උපාසකයා උපාසිකාව භික්ෂුව භික්ෂුණිය ඔන්න ඔය ක්‍රමයට තමයි මේ ශාසනය හදාරන්න ඕනේ. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය තියෙන්නේ මොකටද? දැන් මෙතන ඉන්නවා හොඳට මුළු ජීවිත කාලේ පුරාවටම දෙවන්ත පින්කම් කරගත් අම්මලා තාත්තලා.
තමන්ගේ නිවන හොයාගන්න මහන්සි ගන්න අම්මලා තාත්තලා. හිතේ තියෙන කෙලෙස් නිවාරණය කරගන්න කෙලෙස් මුල් උදුරගන්න උත්සාහවන්ත වෙන අම්මලා තාත්තලා. සුළු ධර්මයේ ඉඳලා ගැඹුරුම ධර්මයේ දක්වා හදාරන අම්මලා තාත්තලා. මං අහන්නේ එක ප්‍රශ්නයයි බුද්ධ ශාසනයේ තියෙන්නේ මොකටද? ඊතර යන්නනේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ මොකටද? ඊතර යන්න. ඊතර යන්න නම් මොකද කරන්න ඕනේ? ඊතර යන්න කැමති කෙනා බුද්ධ ශාසනය පුරුදු කරගන්න ඕනේ. මොකටද තියෙන්නේ? එනම් බුද්ධ ශාසනයක් තියෙන්නේ තමන්ට තමන් තුළම පුරුදු කරගන්න. පුරුදු කරගත්තද? එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ? සංසාරයේ නැමැති කරත්තරෝදේ සංසාරයේ නැමැති චක්‍රයේ අර හිඳිනවා. අර හිඳලා නතර වෙනවද? නෑ. ධර්මයේ නැමැති පොරව අරගෙන තොනුරුවන් ඉහමුදුනේ තබාගෙන ආන් අර පොරවෙන් අර චක්‍රය දෙකට මැද්දෙන් පලනවා. පලලා දෙබෑ කරලා දෙපළු කරලා ඉරලා දානවා. අරත් හිඳලා චක්‍රය දෙකට මැද්දෙන් පලලා දෙපැත්තට ඉරලා සුණු කරලා දාපුවාම චක්‍රයක් වෙනවද? වෙන්නේ නේද? වෙන්නේ නැහැ. එහෙනම් සංසාරයේ කියන චක්‍රය නසන කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. එහෙනම් සංසාරයේ නැමැති චක්‍රයේ අර හිඳින්ද දෙකට මැද්දෙන් පලන්ඩ කෑලි කෑලි වලට ඉරලා වෙන්කරන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවා. කීකරු වෙනවා කියලා කියන්නේම බුද්ධ ශාසනයක් පුරුදු කරනවා කියන එක. කුඩා කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට අපි ගාථා පන්තියක් කියනවා. දහම් පාසල් ඇරිලා ඉවර වෙලා ගෙදර යනකොට අපි ගාථා පන්තියක් කියනවා. ආන්ගේ ගාථා පන්තියේ මෙන්න මේ පදය අහලා තියෙනවද බලන්න. යොඤ්ජත බුද්ධ ශාසනී දුනාත මජ්ජුනෝ සේනං නලාගාරන්න ගුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ. ආන් එහෙම ගාථා රත්නයක් කියලා තියෙනවද? හොඳට මතක් කරලා බලන්න. පැරණි කාලේ උතුමෝ ප්‍රඥාවන්තයෝ දරුවන්ට ওই පද ටික උගන්වලා තිබ්බා. මම කියන්න උත්සාහ කරේ ඕන් ඔය පදේ මොකද්ද පැහැදිලි කරන්නේ? යොඤ්ජත බුද්ධ ශාසනේ යෙදෙව් මහණෙනි මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන එක. එහෙනම් යෙදෙන්න කියලා මොකද්ද මේ කියන්නේ? තමන් තුළම පුරුදු කරගන්න කියන එක. එහෙනම් තමන් තුළම ධර්මයේ පුරුදු කරගන්න කෙනා මොකද කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ. අහලා තියෙනවද? ආතාපි අකුරු තුනක් නේද? හැබැයි ওই අකුරු තුනේ ගැඹුර කොයිතරම්ද? ආතාපි කියන පදේ අර්ථය මොකද්ද? කෙලෙස් තවන විරිය කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා අහගත්ත දේ තමන් තුළම පුරුදු කරන ගමන් තමන් ඇතුළේ තියෙන කෙලෙස් 1500 එහෙම නැතිනම් කෙලෙස් 10000 දැකලා අවබෝධ කරගෙන කොයි මට්ටමටද තියෙන්නේ කියන කාරණාව තේරුම් අරගෙන ගලෝ එකින් එක උදුරලා නැවත මුල් බැහැ ගන්න බැරි වෙන්නේ ඈතටම විසික් කරලම දානවා. එහෙනම් කෙලෙස් සංසිඳව ගන්නවා. එහෙනම් දැන් මේ අම්මලා තාත්තලා ඔක්කොම තමන්ගෙන් අහගන්න අපි මේ ධර්මය පුරුදු කරගන්න බුද්ධ ශ්‍රාවකයෝද? මට නම් හිතෙනවා අපි තාම බුද්ධ ශ්‍රාවකයෝ කියන වචනෙට වඩා අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙන්න උත්සාහ කරන ශ්‍රාවකයෝ කියලා කියාගත්තොත් මං හිතන්නේ ඒක තමයි නිවැරදි. ඒ නිසා කෙලස් තවන්නේ. එහෙනම් මෙන්න මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම පැවිදි වුණා. තාම අපි ධර්ම දේශනාවේ මුල ඉන්නේ.
නම් ධර්ම දේශනාව නිමා කරන්නේ කාලය බොහෝම වේගින් ලං වෙමින් තියෙන්නේ. ඒ නිසා අපි ධර්ම දේශනාව ඉදිරි හැරියේ බොහොම කෙටියෙන් සාකච්ඡා කරමු. එතකොට දැන් තේරෙනවද කතාවක් කියලා ධර්ම දේශනාව ඉවර කරන්න හදනව නෙමෙයි. ඒ පදයක් ඇතුළේ මොනතරම් ධර්ම කාරණා ගොඩක් තියෙනවද හිතන්නේ. ත්‍රිපිටකය කියන්නේ සාරාංශය කියලා ගත්තොත් අට කතාව කියලා කියන්නේ විස්තර කතාව. අහලා තියෙනවද අපි පිටුම්? ත්‍රිපිටකයට ලියවෙන්නේ මොනවද? අට කතාව. අට කතාවල නොකියවෙන ගැඹුරු කාරණා තවත් ලියවෙන්නේ කොතනද? ටීකාවල. ටීකාවල විග්‍රහ වෙන ඇතැම් වචන ගැඹුරු වචන තේරුම් ගන්න ලියවෙනවා මොන වගේද? සන්නවල, විවරණවල, ගැටපදවල. බලන්න කියන්න බලන්න. ත්‍රිපිටකය, අට කතාව, ටීකාව, ගැටපද, සන්න, විවරණ. ඒකත් හරියට කියන්න ඕන විවරණ නෙමෙයි විවරණ. හරියට වචන උච්චාරණය කරන්න පුරුදු වෙන්න. එහෙනම් අට කතාවන් වල විස්තර කතාව තියෙනවා. දැන් අපි ත්‍රිපිටකය අරගෙන කියවුවොත් අපි උදාහරණයකට ගමුකෝ සෝතානුගත සූත්‍රය. එහෙම නැහැ. චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගමුකෝ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මාලිගාවේ කරපු ධර්ම දේශනාවේ අසංඛ්‍යයකට වඩා ප්‍රාණීන් නිවන් අවබෝධ කළා කියලායි සඳහන් කරන්නේ. අසංඛ්‍යයක් කියන්නේ කොයිතරම් ලොකු ඉලක්කමක්ද? ඉස්සරහින් එක ලියලා පිටිපස්සෙන් බිංදු දෙකක් දැම්මොත් අපි කියනවා 100. තුනක් දැම්මොත් 1000. ඉලක්කම් අපේ පින්නතුන්ට හොඳට මතකයිනේ. මිල මුදල්ලත පත ගන්න නිසා. එතකොට ඊට පිටිපස්සෙන් තව බිංදුවක් දැම්මොත් 10000. තවත් බිංදුවක් දැම්මොත් ලක්ෂය. තවත් බිංදුවක් දැම්මොත් ලක්ෂ 10. එහෙනම් බිංදු වැඩි වෙන්න වටිනාකම ඉලක්කමේ වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. අද ලෝකයේ තියෙන ලොකුම ඉලක්කම මොකද්ද? ට්‍රිලියනය. ඉස්සරහින් එක ලියලා පිටිපස්සෙන් බිංදු 12ක් 13ක් 14ක් එකතු වෙනකොට අපි කිව්වා ට්‍රිලියනය කියලා. නමුත් එදා ලෝකයේ තිබුණු ලොකුම ඉලක්කම් අතර එකක් තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. කොහොමද ලියන්නේ? ඉස්සරහින් එක ලියලා ඊට පිටිපස්සෙන් බිංදු 140ක් ලියන්න ඕනේ. ඒකට කියනවා මොකක් කියලාද? අසංඛ්‍ය කියලා. එතකොට දැන් ඕන් ඔය අසංඛ්‍ය කියන ඉලක්කමෙන් ගැඹුරු කාරණාවක් අපි සාකච්ඡා කරමු. අද ලෝකයේ තියෙන ලොකුම ඉලක්කම ට්‍රිලියන එක නම් ඉස්සරහින් එක ලියලා ඊට පිටිපස්සෙන් බිංදු 12ක් 13ක් 14ක් නම් එදා ලෝකයේ තිබුණු දියුණුම ඉලක්කම් අතර තව එක ඉලක්කමක් අසංඛ්‍ය නම් ඉස්සරහින් එක ලියලා ඊට පිටිපස්සෙන් බිංදු 140ක් නම් අදද දියුණු එදාද දියුණු? එදා දියුණු. හැබැයි අපි මෙහෙම කියන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ලෝකේ හිටි කටුමැටි ගහපු ගෙවල් තිබුණු කාලෙක, හරියට රතයක්වත් තිබුණු නැති කාලෙක, කරත්ත තිබුණු කාලෙක අද තමයි එදාට වඩා දියුණු. අපි කියන්නේ නැද්ද? එහෙම කියනව නේද? එතකොට සමහර අය එදා කාලෙට කියන්නේ ගරහනකොට ගල් යුගය කියලා නෙමෙයිද? ගල් යුගය කියලා. සංකල්ප පිරිසුදු කරගත්තේ නැත්නම් ඒත් නිවන් දකින්න බෑ. දෘෂ්ටි පිරිසුදු වුණේ නැත්නම් සංකල්ප පිරිසුදු වෙන්නේ නැහැ. එහෙනම් අපි තාමත් හිතාගෙන ඉන්නේ අද තමයි දියුණු එදා දියුණු නෑ. ඔන්න ඔය ඉලක්කම් දෙකෙන් ට්‍රිලියන එකයි අසංඛ්‍යයි කියන එකෙන් එක හිතලා බලන්න. එහෙනම් අට කතාවේ සඳහන් කරනවා මෙන්න මෙහෙම
දැන් අපි හිතේ තියාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ හිටියේ ගල් යුගයේ. එහෙම නැතිනම් ලෝකයේ දියුණු නැති අවධියක. එහෙම නේද අපි අද දක්වාම හිතාගෙන හිටියේ. හරියට අද කාලේ තිබ්බ රැතයක්වත් තිබ්බ නැති කාලයක කියලා. හැබැයි ධර්මයේ සඳහන් කරනවා මෙන්න මෙහෙම බෝධිරාජ කතාවක් තුවේ. අද අපි ගුවන් යානයක් හදන්න මොනතරම් දුක් විඳිනවද? හැබැයි මාලිගාවක් ඇතුලේ එක දවසකින් රැයක් කෙලිනකොට ගුවන් යානයක් හදලා ඉවර කරා කියලා ලීයෙන් පුළුන් දණ්ඩේ. එතකොට එදා මිනිස්සුන්ගේ ප්‍රඥාව කොයි මට්ටමේද අද ඉන්න අපිට වඩා. එහෙනම් අදද දියුණු එදාද දියුණු? එදා දියුණුයි. එතකොට සඳහන් කරනවා තවත් යාන තිබිලා තියෙනවා කියලා. ඔය සක්විති රජුරන්ට පහළ වෙන හස්ති යානේ ආශ්‍රය යානේ වගේ යාන දෙක පිළිබඳව සඳහන් කරනකොට ධර්මයේ මෙන්න මෙහිම සඳහන් කරනවා. උදේට අවදි වුණ ගමන් රත්තරන් තලියට කිරිබත් ටික දාලා කෑම මේසෙට සක්විති රජුරන්ට එළවනකොට උයාපු ආහාර ටික කෑම මේසෙට රජුරුව වෙනුවෙන් එළවනකොට ගමනාරම්භණය කරලා කෑම ටික පිඟාන්ට බෙදලා ඉවර කරද්දී ඔය හස්ති යානේට ආශ්‍රය යානේට නැගලා මුළු ලෝකේ වටේම අසක් මුල්ලක් නෑර ගිහිල්ලා නැවත මාලිගාවට එන්න පුළුවන්කම තියෙනවා කියලා. මොනතරම් වේගවත්ද? නමුත් අද කාලේ අපි ලෝකේ තියෙන වේගවත්ම වාහන වලට කියන්නේ මොනවා කියලාද? ඒවට අපි කියනවා ඔය Jaguar, එහෙම නැත්නම් BMW, එහෙම නැත්නම් Audi, එහෙම නැත්නම් Benz කියලා අපි කියන්නේ නැද්ද? ඒවා මහා හයියෙන් යන්න පුළුවන් වාහන. ඒ තරම්ම වේගවත් වාහන. නමුත් අශ්ව බල වලින් නේද මනින්නේ? ඒ වාහනයකටත් වඩා එනම් එදා තිබුණු අශ්ව යානය, හස්ති යානය ආදී යාන මොනතරම් දියුණුයිද? අපි තවත් තැනකින් සංකල්ප පිරිසිදු කරගමු. එහෙමනම් මේ අම්මලා තාත්තලා හිතන්න ඕනේ අදට වඩා එදා කොහොමද දියුණුවේ? මේ කාරණාව සඳහන් කළේ මෙන්න මේ කාරණාව මම ඔබට පැහැදිලි කරන්න අට කතාවේ සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ නමක් කවදාවත් පහළ වෙන්නේ මේ ලෝකේ දුප්පත් අවධියක. එහෙනම් කොහොමද පහළ වෙන්නේ? බුදුවරු මේ ලෝකයට පහළ වෙන්නේ දියුණුවේ උච්චතම අවස්ථාවේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. ලෝකයේ දියුණුවේ උච්චතම අවස්ථාවේ තමයි බුදුවරු පහළ වෙන්නේ. එහෙනම් එතන උච්චතම අවස්ථාව නම් දැන් අපි මේ පල්ලම් බැහැගෙන දෙන්නේ උඩට නැගගෙන දෙන්නේ. පල්ලම් බැහැගෙන. එතකොට මං අහන්නේ අපි දියුණුයිද? එදා පරණයිද? එදා දියුණුයිද? අද පරණයිද? අදයි පරණ. එතකොට බලන්න අපේ සංකල්ප මොනතරම් අපිරිසුදුයිද? අපි හිතාගෙන හිටියේ එදා තමයි පරණ, අද තමයි දියුණු. එහෙනම් සංකල්ප වැරදි නැද්ද? වැරදි. ආකල්ප පිරිසිදුයිද නැද්ද? වැරදි. එහෙනම් කොහෙන් ගියත් නිවනට යන හැමෝම එක තැනක් හරහා යන්න ඕනේ. ආන් එතෙන්ට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද කියන්නේ? අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ග දෙකයි මේ ලෝකයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය, අනාර්ය අෂ්ටාංගික මාර්ගය. අපි හිටියෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හිතාගෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දකින්නව කියලා හිතාගෙන නිවනේ ඉන්නව කියලා හිතාගෙන අපි ගිහින් තියෙන වෙන පාරක. ආන්ගේ කාරණාව අපේ පින්නතුන්ට මේ දැන් තේරුම් ගන්න පුළුවන්. බලන්න සංකල්ප පිරිසිදුව තිබ්බද අපේ? තිබ්බද නැද්ද? හොඳට හිතන්න තමන් ගැන. එහෙනම් සම්මා සංකප්ප කියන කාරණාවට උඩින් තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම
සම්මා සති සම්මා සමාධි. එහෙනම් මේ ඔක්කොම එකින් එකට යටින් යටට තිබුණට එකක් නෑර එකක් ගැළපිලා නැද්ද? ගැළපිලා. ඒක පැහැදිලි කළොත් සම්මා සංකල්පය පිරිසිදු වෙන්නේ දෘෂ්ටිය පිරිසිදු නැත්තම්. එහෙනම් දෘෂ්ටිය පිරිසිදු වුණොත් සංකල්පය පිරිසිදු වෙනවා. සංකල්ප පිරිසිදු වුණොත් වාචාව පිරිසිදු වෙනවා. එහෙනම් උඩ ඉඳලා යටට පිළිවෙලින් පිරිසිදු වෙනකොට තමයි පිළිවෙලින් පිරිසිදු වෙන්නේ. එහෙනම් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට වඩාගත්ත, හරියට පුරුදු කරගත්ත, හරියට ඉගෙන ගත්ත කෙනා නෙමෙයිද සංසාරේ නිමා කරන්නේ. හරියට ඉගෙනගෙන හරියට පුරුදු කරගත්ත කෙනා. එහෙනම් මෙච්චර කාලයක් අපේ සංකල්ප අපිරිසිදුයි නම් අපේ වැරද්දක් තියෙනවමයි කොහේ හරි තැනක කියන එක මේ බණ අහන අම්මල තාත්තලට මතක නැද්ද? හොඳට හොයලා බලන්න. අද ධර්ම දේශනාව ටිකක් ගැඹුරු වෙන්න ඇති. හැබැයි මේ උපරිම සරල විදිහට තමයි මේ පැහැදිලි කළේ. මින් එහා පැහැදිලි කරන්න තව වෙන ක්‍රමයක් නැහැ පිටුතුනි. මෙන්න මේ ටික දැනගන්න. එහෙනම් නැවත අහනවා සාරාංශගත ප්‍රශ්නයක්. මොකටද මේ සම්මා සම්බුද්ධ ශාසනය තියෙන්නේ? නිවන් දකින්න කැමති කෙනාට තමන් තුළම පුරුදු කරගන්න. එහෙනම් අවුරුදු 60 70ක් ගෙවිලා යනවා. අපි කෙමෙන් මරණයට ලං වෙනවා. බොහෝම වේගෙන් අපි ළඟට මරණය ලං වෙනවා. පුරුදු කරගත්තද? අපේ මේ අම්මලා තාත්තලාට පිළිතුරක් දෙන්න හිතෙනවා නේද මෙහෙම? බුද්ධ ශාසනය හරි ගැඹුරුයි සංකීර්ණයි. අපි ජීවිත කාලයේ පුරාවටම පුරුදු කරලා තියෙන්නේ ගිහි ජීවිතයයි කෙලෙසුයි. එතකොට අපිට මේ ශාසනය පුරුදු කරගන්න බෑ කියලාද කියලා වැරදි ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ප්‍රශ්නේ වැරදි. අපි පින්නතුන් අහලා තියෙනවද තඹදා ටික චෝර? තඹදැලියා කිව්වේ. මිනිස්සු කතා කරේ මොකක් කියලාද? තඹදැලියා කියලා. අවුරුදු 55ක් පුරාවට පිරිසිදු අද්දකින් කැඳක්වත් බොන්න හම්බුන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. අවුරුදු 55ක්. ඇයි ඒ තරම්ම රජ්ජුරුවන්ට පක්ෂපාතී හම්බ කරගෙන ජීවත් වෙන්න දරු පවුල නඩත්තු කරගන්න රජ්ජුරුවන්ට පක්ෂපාතීව රජ්ජුරුවන්ගේ වදකයා කීකරුම සේවකයා විදිහට වැඩ කළා. කරන තරමක් කලේ මිනි මරාපු එක. රජ්ජුරුව පණවනාන හරියටම ක්‍රියාත්මක කළා. මෙන්න මේ තඹදෙලිය අවුරුදු 55කට පස්සේ රජ්ජුරුව විශ්‍රාම යවනවා. ඒ විශ්‍රාම යවන්නේ මොකද්ද මේ විශ්‍රාම යවනවා කියලා කියන්නේ? දැන් නුවෙන් අපිට වැඩක් නැහැ කියලා කියන එක. යථාර්ථය ඒකනේ. ඒකට අපි දැනගන්න ඕනේ ඒක තේරුම් ගන්න. ඇයි විශ්‍රාම යවන්නේ? ඇයි කියලා අහුවාම සඳහන් කරනවා තරුණ කාලේදී නම් එකපාරින් බෙල්ලට කොටලා මරලා දැම්මා කපලා දැම්මා. දැන් වයසට යන්න කඩුව උස්සගෙන බෙල්ලට දෙපාරකට වැඩිය කොටන්න වෙනවා. ආන්ගේ නිසා වෙන වදකෙක්වපත් කළා. විශ්‍රාම යවුවා. විශ්‍රාම ගියාපු දවසේ තමන්ගේ ගෙදරට ගිහිල්ලා හොඳට නාගෙන සුදුවත් ඇඳගෙන නගරය ඇවිද්දා. එදාට සුදුවත් වල ලේ ගෑවුන්නේ. එහෙනම් අවුරුදු 55ක් පුරාවටම අඳින හැම වස්ත්‍රෙම විසික් කරලා දාන්නේ. ඇයි? ලේ ගෑවෙනවා. මෙන්න මේ තඹදැලියා තමන්ගේ දරුවන්ට කියනවා පුතේ අවුරුදු 55ක් පුරාවටම හරියට කිරි කැඳක් බී ගන්න බැරුව ගියා මං වෙනුවෙන් හදාපල්ලා කියලා. තාත්තා ගිහින් එනකොට බිරිඳයි දරුවෝයි කිරි කැඳ ටික හදලා මේසෙට ලැහැත්ති කරලා තිබ්බා. තාත්තා ඇවිල්ලා මේසෙ උඩ කැඳ ටික බොන්න අතට ගන්නකොටම මේන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා. කැඳේ කායේ පැත්තකින් තියලා සාරිපුත්ත මහරහතන් වහන්සේව පනවපු ආසනේ ඉඳගෙන කතා බහ කළා. තමන් මිටි ආසනයකින් බිමින් ගිහින් ඉඳගෙන වැඳගෙන කතා කරන්නේ. ඒ කතාවේදී
සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කතා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මගේ ගෙදර කැඳ හැදිලා තියෙනවා ස්වාමීනි අනුකම්පා කරනසේක්වා වළඳනසේක්වා හොඳයි කියලා කිව්වා තමන් වෙනුවෙන් හදාපු කැඳ ටික අරගෙන ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් කෝප් එකට වක් කරලා පූජා කළා. ඒ ටික වළඳන ගමන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා නුඹත් හුඟ කාලෙකින් කැඳ විවේ නෑනි. ඒ නිසා ගිහිල්ලා මම මෙතන කැඳ වළඳනකොට නුඹත් ගිහිල්ලා කැඳ ටික බීලා ඉන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහි කැඳ වළඳනකොට කුස්සියට ගිහිල්ලා ඔහු කැඳ ටික වැළඳුවා. ඔහුත් නිමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉඳගත්තාම කැඳ වළඳලා ඉවරලා බණ කිව්වා. එදා ධර්ම දේශනාව අහලා හිතේ කකින දුක් වද වේදනා ආందోලන ඔක්කොම ටික නැතුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එදා කැඳත් වැළඳලා බණත් කියලා මහතෙරුන් වහන්සේ ගෙයින් එළියට බහැලා යනකොට මග දිහා බලාගෙන පැහැදි තොනුරුවන් සරණ කරගත්තා පිහිට කරගත්තා. ආන්ගේ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වැඩියේ නැත්තම් අවුරුදු 55ක් මිනි මරාපු වදකයන් මැරිලා යන්න හිටියේ සංසාරෙටමයි අපා උපතකටමයි. හැබැයි අද ඉන්නේ කොහෙද ඇහුවොත් ධම්මපද පාළියේ දේශනාව අග්ගිස්සේ තඹදාටික චෝර ඝාතක වත්තු අග්ගිස්සේ පැහැදිලි කරේ අදත් ඉන්නේ දෙව්ලොවයි කියලා. ඕනෑම වැරදිකාරයෙකුට ඕනෑම මට්ටමක පව් කරපු කෙනෙකුට මේ දැන් නිවැරදි වෙනවා මම දැන් ශාස්ත්‍රුන් වහන්සේට කීකරු වෙනවා මම දැන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා හිතුවොත් ආන් ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. හැබැයි මුළු ලෝකෙම ගරහනවා මුළු ලෝකෙම නිඳා කරනවා. අර ඉන්නේ මහ හොර දෙටුවේ, අර ඉන්නේ පාවා දෙන්නේ, අර ඉන්නේ වෛශ්‍යාවක්, අර ඉන්නේ බුරුකාලෙක්, අර ඉන්නේ සොරාසොඬෙක් කියලා මිනිස්සු මොන්න තරම් ගැරහුවත් නිඳා කළත් මිනිස්සු අන්තිමේට කියන්නේ ආන් වැරදි කර සිල් රකින්න යනවා, වැරදි කර බණ අහන්න යනවා. ගෙදර හිටියට මෙහිමයි, ගමේ හිටියට මෙහිමයි, හැබැයි පන්සලට යන්නේ මෙහිමයි. මිනිස්සු ඔන්න ඔහොම කියනකොට අර නිවැරදි වෙන්න කැමති කෙනාව භාග්‍යතුන් වහන්සේ ළඟට ගන්නවා. ආන් ඒ කාරණාව සඳහන් කරනකොට ධර්මයේ සඳහන් කරනවා බුදුරුන්ගේ මහා කරුණාව කොයිතරම්ද අපට වැටහෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් තව කෙනෙක්ගේ අපි සමාජයේ අන්තිම නරකයි කියලා හංවඩු ගහන මිනිහගෙත් හිතපතුල කැකෑරෙන සංසාරෙන් එතර යන්න තියෙන ශ්‍රද්ධාව මෝරණ පින බුදුරු කොහොම දකින්නවා කියලාද ධර්මයේ සඳහන් කරන්නේ. සඳහන් කරනවා කලගෙඩියක් ඇතුලේ පත්තු වෙන පහනක් වාගේ කියලා. කරලා බලන්න. ගිහිල්ලා කලගෙඩියක් ඇතුලේ පහනක් පත්තු කරලා බලන්න. වඩා ඕමනාවෙන් ළඟට ගිහිල්ලා එබ්බිල්ලම බැලුවොත් ඇරෙන්න පේනවනේ. නෑ. අපි එහෙනම් අනුන්ගේ ජීවිත කතා කියවනකොට අපි තව කෙනෙක්ගේ ජීවිත කතා නැමැති පොත කියවනකොට බොහෝ වෙලාවට පිටපොත්තෙන් නෙවෙයිද දකින්නේ. හිතන්න මේ කාරණාව. ආන්ගේ නිසා අනිත්‍යයේ චරිතාපදාන දකින්නකොට සමාජයේ හොඳමයි සම්මත කෙනාගේ ඉඳලා අන්තිම නරකයයි මිනිහගේ චරිත කතාව ජීවිත පරිච්ඡේදයේ කියවනකොට පරිස්සමින් කියවන්නේ නොකියවා ඉන්නා තරමක් වඩා හොඳයි තමන්ගේ ජීවිත පොත කියව ගන්න එක. මෙන්න මේ අවවාදයේ මතක තියාගන්න. අත්තනා චෝදයන්තානං පටිමාසේත අත්තනා බලන්න කියවන්න. අත්තනා කියවන්න. අත්තනා චෝදයන්තානං හරියට කියන්න ඕන. අත්තනා චෝදයන්තානං පටිමා සේත අත්තනා පටිමා සේත අත්තනා
මොකද්ද මේ සඳහන් කරන්නේ? අත්තනා චෝදයන්තානං මහණෙනි අනුන්ට චෝදනා කරන්න එපා, තමන්ට චෝදනා කරගන්න. පටිමාසේත අත්තනා මහණෙනි අනුන් ගැන හොයන්න යන්න එපා, තමන් ගැන හොයාගන්න. එහෙනම් මේ සංසාරේ අපේ දිග්ගහිලම තියෙන කෙලෙස් නිසා, ආන්ගේ කෙලෙස් නිසා අපි සංසාරේ පුරාවටම කලේ මොකද්ද? අනුන්ට චෝදනා කරපු එකයි, අනුන් ගැන හොයාපු එකයි. දැන් කාලේ ඇවිල්ලා මට චෝදනා කරගන්න, මං ගැන හොයාගන්න පටන් ගන්න. එහෙනම් අපි ඇතැන් වෙලාවට ඔය භාවනාව ගැන කතා කරනකොට මෙන්න මෙහෙම කියනවා අහලා තියෙනවද? දැන් භාවනාවට සුදුසු කාලයයි. අහලා තියෙනවනේ. ඔන්න ඔය වචනේ කියනකොටම ඔය වචනේ යට තියෙන්නේ තමන් ගැන හොයා ගැනීම. තමන්ව රැකබලා ගැනීම. තමන්ට තියෙන කෙලෙස්, තමන්ට තියෙන රාගය, තමන්ට තියෙන දේශය, තමන්ට තියෙන මෝහය කොයි මට්ටමේද තියෙන්නේ කියන එක බලා ගැනීම තමයි මුලින්ම කරන්න ඕනේ. දැන් ඔය මෛත්‍රිය වගේ භාවනාවන් වඩනකොට අපි පිළිතුරු මෛත්‍රී භාවනාව වඩන්නේ නැද්ද? වඩනව නේද? බොහෝ දෙනෙක් මෛත්‍රී වගේ භාවනාවන් වඩන ක්‍රමය හුඟක් වැරදි. දැන් උදාහරණයක් සඳහන් කළොත් ඉස්සෙල්ලා සම්පූර්ණ අවබෝධයක් තියෙන්න ඕන මේ මෛත්‍රී භාවනාව පිළිබඳව. පිටකයේ අට කතාව ටීකාව සහිතව. මෙත්තානිසංස සූත්‍රය, ඒ වගේම අපි විශේෂයෙන් මතක තියාගෙන ඉන්න සූත්‍ර තුනක් තියෙනවා. අපි ඒකට කියනවා මහපිරිත කියලා. මොනවද මේ සූත්‍ර තුන? කියවන්න බලන්න. මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. ඇයි දන්නවද මම ওই වචන තුන ඕගොල්ලෝ ලව්වලා කියෙව්වේ? ඔතනත් වැරදි කියලා කියන්නේ. හරියට කියනකොට මංගල නෙමෙයි, මංගල. ග නෙමෙයි, ගා. මංගල සූත්‍රය. රතන සූත්‍රය හරි. හරියටම ගිහිල්ලා පොත අරගෙන බලන්න කරණීය මෙත්ත කියලාද තියෙන්නේ, කරණීය මත්හ කියලාද තියෙන්නේ කියලා. හොඳට හොයන්න. එහෙනම් ධර්මයේ කියවලා තියෙන්නේ, ත්‍රිත කියවලා තියෙන්නේ සිහි ඇතුවද සිහි නැතුවද? සිහි නැතුව. එතකොට සප්ත බොජ්ජංග ධර්මයන් අතර තියෙනවා මෙන්න මේ සප්ත බොජ්ජංග ධර්මය. සති සම්බොජ්ජංගය. සතිය කියලා කියන්නේ මොකද්ද? සිහිය. තිබිලම තියෙන්නේ ඒකද? නැත්තේම ඒකද? නැති වෙලාම තියෙන්නේ ඒක. සතිය වැරදුනොත්, සතිය පිළිබඳව සඳහන් කරනකොට පැහැදිලි කළේ සතර සතිපට්ඨානිය ගැන අහලා තියෙනව නේද? පුදුමාකාර තරම් ගැඹුරු දේශනාවක්. ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න කැමති අයට වඩන්නේ කියලා උගන්වපු දේශනාවක්. හැබැයි සතර සතිපට්ඨානිය ගැඹුරින් විග්‍රහ කරනකොට පැහැදිලි කළේ මොකද්ද? සිහිය හැරුණොත් හැරුණු වතේ පව් සිද්ධ වෙනවා කියන එක. ගැඹුරින් උගන්වන තැනක පැහැදිලි කරනවා සිහිය හැරුණොත් හැරුණු වතේ මොනවද සිද්ධ වෙන්නේ? පව් සිද්ධ වෙනවා. එහෙනම් දැන් තේරෙනවද සිහිය වටිනාකම? තවත් කාරණාවක් සිහිය ගැන පැහැදිලි කරන්න. පංචශීලයේ අරගන්නව නේද මෙච්චර කාලයක්? පංචශීලයේ භයානකම ශික්ෂාපදය මොකද්ද? අවුරුදු 50කට 70ක් පුරාවටම ගන්නවනේ. මං අහන්නේ පංචශීලයේ භයානකම ශික්ෂාපදය මොකද්ද? දැන් තේරෙනවද නේද එක එක්කෙනා ළඟ තියෙන එක එක පිළිතුරු. සමහර අය පිළිතුරු දෙන්න දැන් බයයි. සමහර අයගේ හිතේ තියෙන සැකය.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ මුලින්ම තියෙන එකකින්ද. පංචශීලයේ තියෙන භයානකම ශික්ෂාපදේ තමයි අන්තිම ශික්ෂාපදේ. මොකද්ද ශික්ෂාපදේ? සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඇයි? හැබැයි මතක තියාගන්න ඕනේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා කියලා අපාය යන්නේ නැහැ. හැබැයි ඉන් එහා කාරණාව නොහැවුවොත් මේ ධර්ම කාරණාවම වර්ධිනවා. මිත්‍යා දෘෂ්ටියක වුණොත් ඇටෙන්න පුළුවන්. මත්පැන් පාවිච්චි කළා කියලා අපාය යන්නේ නැහැ. මොකද ඒකට හේතුව කර්මපතයක් නෙවෙයි නිසා. කර්මපතයක් නෙවෙයි නිසා. නමුත් මද්ද්‍රව්‍ය පාවිච්චි කරාම මොකද වෙන්නේ? උඩ තියෙන ශික්ෂාපද 4ම බිඳෙනවා සිහිය නැතුව ගියපුවාම. ලැජ්ජාව කියන එක නැතුව යනවා, බය කියන එක නැතුව යනවා, ඉන්නේ කොතනද කියන එක අමතක වෙනවා. ඒත් එකම බබුරෝ ගන්නේ හරියට හිතෙනවා. මතකදර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු උපාසිකාවන් 500ක් විශාකා මහෝපාසිකාව පෙරටු කොටගෙන භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා හොඳටම මත් වෙලා ගීත කියනවා, දඟලනවා, විලාප තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ළඟ මාරයට පක්ෂපාතී දෙවිවරු මේගොල්ලෝගේ ඇඟවල් වලට වැහිනවා. වැහිලා තව තවත් නොඑක් විකාර රූපී දේවල් කරන්න පටන් ගන්නවා. මතකයි නේද? එහෙනම් සිහිය හැරෙන කෙනා ළඟට මාරයත් ලං වෙනවා. සිහිය හැරෙන කෙනාට කෙලස් මඩ වගුරට යටකරන්න මාරයට හරි ලේසි සිහිය නැතුව යන අය වෙයි. එහෙනම් මුළු ජීවිතේම ගෙවලා තියෙන්නේ සිහිය ඇතුවද සිහිය නැතුවද? හොඳට හොයලා බලන්න. දැන් තේරෙනවද සතිය නැතුව ගියපුවාම මොකද වෙන්නේ කියලා? ආංගේනම් සති සම්පජඤ්ඤය උපදව ගන්න මහන්සි ගන්න. සක්මන වඩනකොට එක අවස්ථාවක් වෙනවා යටිපතුල් පේන. මනාව නිවැරදිව සක්මන වඩනකොට පැහැදිලි කළේ අපි නම් සක්මන අඩි 20ක් වගේ අඩි 10ක් වගේ නේ ඇවිදින්නේ. හැබැයි ආචාර්යෝත්තමයන් වහන්සේලා පැහැදිලි කරනවා ගුරුතුමන් වහන්සේලා සක්මන වඩනකොට සක්මන දිග වෙන්න වටිනවා කියලා. එතකොට සක්මනක් හදනකොට සක්මන දැන් සමහර අය වැලිමලුව වාගේ සක්මනක් හදනකොට අඩි 10යි 15යි දුරටනේ හදන්නේ. හැබැයි සඳහන් කළේ සක්මනේ ආනිසංශ තියෙනවා. සක්මන් මලු හදලා පූජා කරනකොට අඩි 42කට වඩා දිගයි නම්. එහෙනම් සක්මන දිග වෙන්න ඕන ලොකු වෙන්න ඕනේ. මොකද සක්මන වඩන කෙනා දිගට යන්න ඒ කෙනාට සක්මන වැඩෙනවා. සක්මන කාලයක් මනාව වඩාගත්තොත් පුරුදු කරගත්තොත් මොකද වෙන්නේ? යටිපතුල් පේන මට්ටම එනවා. යටිපතුලේ ඉඳලා දණහිසේ ඉඳලා ඉනේ ඉඳලා ගැබ දක්වා අත් ඉඳලා එහෙම දුන මෙන්න මෙහෙම පේන්න පටන් ගන්නවා. ඒ සක්මන වඩනකොට මම සඳහන් කළේ මෛත්‍රිය වඩනකොට දැන් අපේ පින්නතෝ මෛත්‍රිය වඩන්නේ මෙන්න මෙහෙම නේද? ඉස්සෙල්ලා Tamanට වඩා ගන්නවා ඊට පස්සේ අනුන්ට වඩනවා. ඔක්කොම එකපාර වඩනවා. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා. එහෙම නේද වඩන්නේ? ඊට පස්සේ අනිත් අයත් නිදුක් වෙම්වා, අනිත් අයත් නිරෝගී වෙත්වා, අනිත් අයත් සුවපත් වෙත්වා. එහෙම නේද වඩන්නේ? නමුත් හරියටම පැහැදිලි කරනකොට විසුද්ධි මාර්ගය ආදී උතුම් ග්‍රන්ථ රත්නයන් වල අති ගැඹුරෙන් පැහැදිලි කළා. එහෙම ඔක්කොම ටික එකපාර වඩන්නේ නැහැ. ඔක්කොම ටික එකපාර වඩන කෙනා හරියට කොයි වගේද? ඉස්පිරිතාලෙට ගිහිල්ලා බේත් ගත්තාම උදේටයි හැන්දෑවටයි දවල්ටයි රැටයි බොන්න තියෙන බේත් පෙති ටික ඔක්කොම එකපාර එක වේලට අරගෙන බිව්වා වගේ කියලා. මේ භාවනාව ගැන කමටහන. කොහොමද ඊනම් වඩන්න ඕනේ? ඉස්සෙල්ලා එකක් වඩා ගන්න ඕනේ. තමන් ගැන හොයනකොට තමන් තේරුම් ගන්න ඕනේ මම රෝග සහිතයිද? මම දුකින්ද ඉන්නේ?
මං පීඩාවෙන්ද ඉන්නේ. මං අපහසුතාවයන්ගෙන්ද ඉන්නේ. ආන් මේක තේරුම් අරගෙන ඉස්සෙල්ලාම වැඩිමනත්ම Tamanට තියෙන දේ වඩන්න ඕනේ. අපි හිතමුකෝ මම රෝගියෙක් කියලා. එතකොට මං වඩන්න ඕනේ මොකද්ද? මම එතනත් ඒ වචනේ වැරදි කිව්වා. නිරෝගී වෙම්බා. වචනේ වැරදි. නිරෝගී කියලා වචනයක් නැහැ. නිරෝගී කියලා වචනයක් තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? නිරෝගී. එහෙනම් වඩන්න ඕනේ මම නිරෝගී වෙම්බා කියලා නෙමෙයි. මම නිරෝගී වෙම්බා. කොයිතරම් කාලයක් වඩන්න ඕනේද? ඒ රෝගාබාධේ යට ගිහිල්ලා සමාන වෙනකන් අනිත් මට්ටමටම වඩන්න ඕනේ. මම නිරෝගී වුණාම ඉන්පස්සේ ආයෙ නැවත හොයනවා දුක් සහිතයිද? මම සුවපත් වෙම්බා. එහෙම අති දීර්ඝ කාලයක් තිස්සේ භාවනාව වැඩෙනකම්ම වඩන්න ඕනේ. එහෙම තමයි වඩන්න ඕනේ. දැන් තේරෙනවද? විවිධ කාල පරාසයන් වල අති දීර්ඝ කාලයක් වඩලා පුරුදු කළ යුතු දෙයක්. අපි මොකද කරන්නේ? ඔක්කොම ටික එකපාර වඩලා දානවා. වැඩෙයිද අපිට? නෑ. එහෙනම් මනාව පියවරෙන් මනාව ක්‍රමයෙන් නිවැරදි අට කතාව ටීකාවට අනුකූලව මේ ධර්මයේ වඩන්න ඕන, පුරුදු කරගන්න ඕනේ. එහෙම ධර්මයේ පුරුදු පුහුණු කරගන්න පුළුවන් ලෝකයේ තියෙන ස්තරම්ම තැනකටයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ආචාර්යත්වයන් වහන්සේලා බලාගෙන ඉන්නවා උන්වහන්සේලා ළඟට ඇවිල්ලා ඔබ ප්‍රශ්න අහයි කියලා. ඒ නිසා ආන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා ඔබව සංසාරයෙන් එතරටපත් කරන්න මේ උතුම් ආයතනයේ ආචාර්යත්වයන් වහන්සේලා මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ උතුමන් වහන්සේලා ළඟට ගිහිල්ලා අප්‍රමාණ සෙනෙහසින් වැඳලා වන්දනා කරලා කතා බහ කරන්න අවසරය ඉල්ලගෙන අනේ ස්වාමීනි මේ කාරණාව පෞද්ගලිකයි කියලා පෞද්ගලික දේවල් කතා කරගන්න. පෞද්ගලික නොවන දෙයක් නම් ස්වාමීනි මේ කාරණාව වෙන අය දැනගත්තට කමකුත් නැහැ. මේක ධර්ම කාරණාවක් කියලා කතා කරන්න. සඳහන් කළා දෙවිවරු බ්‍රහ්ම රාජීන් වහන්සේලා එමෙ නැතිනම් ප්‍රඥාවන්ත ගිහි පැවිදි උපාසක උපාසිකාවෝ බුදුරජාණන් වහන්සේ හම්බෙනකම් බලන් ඉන්නේ කියලා අකුරු 4ක හරි ප්‍රශ්නයක් අහලා පිළිතුරක් හොයාගෙන බණ අහලා නිවන් දකින්නේ. හැබැයි අපිට අකුරු 4ක හරි ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. අපිට ප්‍රශ්නේ නැහැ. ඇයි නැත්තේ? අපේ හිතන රටාවේ වැරද්දක් තියෙන්නේ. එහෙනම් මනාව ගැඹුරට හිතන කෙනාටයි ප්‍රශ්න උපදින්නේ. එහෙනම් ගැඹුරින් හිතන්න. බටහිර ක්‍රමේ තමයි ගැඹුරට හිතන්න එපා කියන එක. හැබැයි ථෙරවාදී ක්‍රමේ තමයි හිතිය යුතු අදාළ දේ පුළුවන් තරම් ගැඹුරට හිතන්න කියන එක. එකක්ද දෙකක්ද? දෙක. එහෙනම් අපි ථෙරවාදී බෞද්ධයන් විදිහට මේ බුද්ධ ශාසනය පුරුදු කරගන්න. එමනම් මේ දේශනාව ඉතිරි හරියත් කෙටියෙන් සාකච්ඡා කරමු. ආංගර භික්ෂුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් පැවිද්දෙන් පස්සේ වයසට යනකම්ම දිරච්ච පරාල වාගේ වෙනකම්ම ධර්මය පුරුදු කළා. අවුරුදු 50 60 70 ගෙවිලා ගියා. මාර්ගඵල ලැබුණද? නැහැ. තීරණය කළා අපි දැන් වයසක උදවිය තව ටික දවසකින් මරණය අපි ළඟට එනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ මරණයට බය නැති කෙනෙක්. එහෙනම් අපි මරණයේ ඉදිරියේ අසරණ නොවෙන්න ඕනේ. අසරණ නොවෙන්න නම් තව තවත් භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙමු කියලා. දැන් මෙතන අපේ පින්නතුන් මරණයට බයද නැද්ද? මුදට හිතන්නේ නැහැ කියන්නේ තුනේ. ගැඹුරෙන් හිතන්නේ. අපි ඔක්කොම මරණයට ඇත්තටම බයයි. වඩාපු නැති හිතක් මරණයට බයයි. එයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ තියෙන භයානකම වේදනා අතරින් එකක් තමයි
මරණය කියලා කියන්නේ මරණ දුක. මරණය ගැන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙච්ච අනේපිඬු මහසිරතුමා මොකද කියන්නේ? ආර්යයන් වහන්සේලා ළඟ ඉඳගෙන කතා කරලා අහනවා කොහොමද සිටුතුමනි? අනේ ස්වාමීනි ගෝඝාතකයෝ 4 දෙනෙක් මල් ළඟට ඇවිල්ලා ඒගොල්ලොන්ගේ අතේ තියෙන කැත්තෙන් මගේ බඩ කපලා ඉවත් කරලා බඩ ඇතුළට ආන්ගේ කැටි ටික දාලා කූරු ගාගා කෑලි කෑලි වලට කපනවා වගේ වේදනාවක් මගේ බඩ ඇතුලේ තියෙනවා ස්වාමීනි කිව්වා. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මාව ඇදගෙන ගිහිල්ලා ලෝදිය හැලියක් ඇතුළට දානවා උඩට ගන්නවා වගේ මගේ ඇඟේ පුදුමාකාර දැවිල්ලක් තියෙනවා ස්වාමීනි කිව්වා. මට දරා ගන්න අපහසුයි ස්වාමීනි, ඉවසන්න අපහසුයි ස්වාමීනි කියලා. නකුල පියතුමා ගැන අහලා තියෙනව නේද? නකුල පියතුමා තමන්ගේ බිරිඳට කියනවා මට ඉවසන්න අමාරුයි, වේදනාව දරා ගන්න අමාරුයි. නකුල පිතු සූත්‍රය. ආන් ඒ කාරණාව සඳහන් කරනවා. ආන් එහෙම සඳහන් කරනකොට නකුල පිතු සූත්‍ර ටීකාවේ සඳහන් කරනවා මේ නකුල පියතුමා මට දරා ගන්න අපහසුයි, මට ඉන්න අපහසුයි, මට රෝගී කියන කාරණාව කොයිතරම්ද මේ කොහොමද මේ කියන්නේ කියලා ටීකාවේ සඳහන් කරනවා. තමන්ගේ ඇඟ පණ පිටින් කෑලි කෑලි වලට කපනවා වාගේ කියතකින් කියත් 1000කින් විතර ඉරනවා වාගේ වේදනාවක් දැනෙනවා කියලා. එතකොට හිතන්නකො මරණ වේදනාව කොහොමද කියලා. එතකොට සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙච්ච අනේපිඬු මහසිරතුමා මරණය ගැන අරහෙම කියනකොට අපි මේ මාර්ගඵලයට තාම කිට්ටුවත් ඉන්නවද? එහෙනම් එතෙන්ට තාම ආපු නැති ඔබ වාගේ මං වාගේ පුහුදුන් අය දැන් මරණයට කොහොම කියයිද? හැබැයි බොහොම ඉක්මන්, හැබැයි පුදුමාකාර වේදනාවන්තයි. සංසාරේ පුරාවටම ওই දුක වින්දා. හැබැයි මතකද? මතක නෑ. ඇයි එතකොට මතක නැත්තේ? සිහිය නැති ඉඳා. තේරෙනව නේද ධර්ම කාරණා ගැලපෙන හැටි එකින් එක. එමනම් තව විනාඩි කිහිපයයි තියෙන්නේ අපිට ධර්ම දේශනාව නිමා කරන්න. එහෙනම් මෙන්න මේ යතිවරයන් වහන්සේලා කතිකා කළේ මරණයේ ඉදිරිය අසරණ නොවෙමු, මරණයට බය නොවෙමු. මොකද්ද මේ සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ හැබෑ බුද්ධ ශ්‍රාවකයා මරණයට බයයිද නැද්ද? නැහැ. එහෙනම් අපි මරණයට බයද නැද්ද? බයයි. එහෙනම් අපි හැබෑ ශ්‍රාවකයෝද? ආම් ප්‍රශ්නයක් තම තමන්ගෙන් අහලා බලාගන්න. මොකද්ද අපි ළඟ තියෙන පිළිතුර? එහෙනම් පින්වතුනි නිවැරදි වෙන්න පුළුවන්. දේවදත්තයන් වහන්සේ මටයි ඔබටයි කලින් සංසාරේ ඉතර යනවා. අපෙන් අදත් බැනුම් අහනවා. අපි බයිනකොට සමහර අයට කියන්නේ දේවදත්තගේ පරම්පරාවේ අය කියලා. එහෙමත් බයිනවා. හැබැයි කවුද ඇත්තටම මහා පුණ්‍යවන්තේ? ඒ නිසා දේවදත්තයා කියන වචනේ පාවිච්චි කරන්න එපා. දැවැන්ත අකුසල කර්ම ගොඩක් රැස් වෙන්නේ. කොච්චර පුණ්‍යවන්තයිද? අපේ ශාසනයේ දෑගසව්වන් වහන්සේලා දෙනමටම වඩා පුණ්‍යවන්තයි. ඇයි? අනාගතේ පහළ වෙන පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න මහා කල්ප අසංඛ්‍ය 2.1 සංසාරේ පාරමී පුරලා ඉන්නේ. එතකොට දෑගසව්වන් වහන්සේ නමක් වෙන්න කොච්චර කාලයක් පාරමී පුරන්න ඕනද? මහා කල්ප අසංඛ්‍යයි 1. එතකොට දේවදත්තයන් වහන්සේ කොච්චර කාලයක් පාරමී පුරලාද? මහා කල්ප අසංඛ්‍ය 2.1. කොච්චර පින්වන්තයිද? නමුත් එච්චර පුණ්‍යවන්තයෙකුටත් බෝධියක් හොයාගෙන යන ගමනේ එක තැනකට වැරදුනානි. සේරිවාණිද ජාතකයේ මතකයිද? මොකද්ද කිව්වේ? අනාගත සංසාරයේ පුරාවටම උඹ කොතැනද? මං එතනයි. උඹෙන් මං පලි ගන්නවා කිව්වා.
වැරදුනා සංසාරේ. අජාසත් රජුරවන්ට සංසාරේ වැරදුනා. අජාසත් රජුරෝ විලාප තේතේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඉකි බිඳ බිඳ ඇඬුවා. කොහොමද ඇඬුවේ? මන්තරම් පෞකාරයෙක් මේ ලෝකේ තව නැහැ. මන්තරම් බුද්ධ ද්‍රෝහියෙක් මේ ලෝකේ තව නැහැ. මන්තරම් අකෘතඥ මිනිහෙක් මේ ලෝකේ තව නැහැ. නමුත් මගේ පියාණෙනි මං වාගේ පෞකාරයෙකුටත් ඔබ වහන්සේ අනුකම්පා කරනවා නේද ස්වාමීනි කියා අහ බුදුරජාණන් වහන්සේ ಶರණ ගියා. මටයි ඔබටයි කලින් ලෝකම මහනිරෙන් ගොඩ ඇවිල්ලා අනාගතයේ මෛත්‍රිය භාගතුන් වහන්සේ පහළ වෙන්න කලින් පසේ බුද්ධ රාජ්‍යත්වය අවබෝධ කරලා සංසාරයෙන් එතර යනවා පින්වතුනි. වැරදි කරපු මිනිස්සු දවසක දාමරිකකම් අත්හරිනවා. අපි ඔක්කොම සංසාරයේ වැරදිකාරයෝ දවසක අපිට නිවැරදි වෙලා සංසාරයේ ඊතර දකින්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් වචන පරිහරණය කරන්න. තුවක්කු කඩු කිනිසි බෝම්බ වලට වඩා න්‍යෂ්ටික පරමාණු බෝම්බ වලට වඩා බොහොම භයානකයි. මොකද්ද? වචන කියන ඒවා. එළියට දැම්මොත් දැම්මමයි ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ප්‍රිය වචනයෙන් තව කෙනෙකුගේ හිතක් නිවන්න මුළු ලෝකෙම ගිනි අරගෙන ඉන්නේ. හැමෝම ප්‍රශ්නවල ඉන්නේ. හැමෝම ගැටලු වල ඉන්නේ. ඒ නිසා සිනහවකින් හරි සංග්‍රහ කරලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන්න සූපත් වේවා කියලා හරි වචනයකින් කතා කරලා ප්‍රිය වචනයකින් තව කෙනෙක්ව සතුටු කරන්න මේක මෛත්‍රියටයි වැටෙන්නේ. ඒ තරම්ම මෛත්‍රිය බල සම්පන්නයි. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා අපිට භාග්‍යවතුන් වහන්සේ පොරොන්දුවක් වුණා. බලන්න බුදුවරු පොරොන්දු වෙනවා කියනකොට පොරොන්දුවක් කියනවා. මහණෙනි මම අප වෙනවා නුඹලට කෝදං ජහේ කේන්තිය වෛරය පරිගැනීම තරහ ගැනීම අත්හරින්න දේශය අත්හරින්න ක්‍රෝධය අත්හරින්න අනාගාමී ඵලය මේ ජීවිතේ ලැබෙන බවට මම අප වෙනවා කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපිට පොරොන්දුවක් වුණා. ඇයි පින්නතුනි ආන්ගේ පොරොන්දුව අපිට වුණා නම් ඒක ඉටු කරගන්න මහන්සි ගන්න නැද්ද? අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම නිවන් හෙව්වා. හැබැයි නිවන හම්බුනේ නෑ. තීරණය කළා බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න දඹදිවට යන්න. එහෙම යද්දී උන්වහන්සේලා වින්ද්‍යා කියන මහවණේ අතරමං වුණා. කලන්තේ හැදුනා. කලන්තේ හැදිලා ඉද්දිත් උන්වහන්සේලාට සිහිය තියෙනවා. ඇයි? ධර්මයක් වඩලා ධර්මයක් පුරුදු කරලා. අපිට කලන්තේ හැදුනාම සිහිය තියෙනවද? උන් හිටිතෙන් අමතක වෙනවා. හොඳට හිතලා බලන්න. එහෙනම් කලන්තේ තුලත් සිහිය තිබුණා. මහරෑ එළි වෙනකන් රැයින් කැලෙන් එළියට එන්න පාර හැවුවා. දවස් 7ක් බඩගින්නේ. පාර හම්බුනේ නෑ. මහරෑක හාන මිනිහෙක් ළඟට ගියා. කෙවිතෙන් ගවයින්ට තලතල හානවා. ළඟට ගිහින් ඇහුවා ඇත්තෝ අපිට පාර කියාපන් බුද්ධ ගයා බිමට යන්න බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න ආවේ අපි කියලා. කෙවිත අතේ තියාගෙන ඇවිල්ලා කෑ ගහලා විලාප තියලා මුළු වින්ද්‍යාව අනන්තරෙම දෙදරන්න අඬ මතක් කළා ස්වාමීනි මම මිනිහෙක් එහෙම නෙමෙයි කියලා. මම ප්‍රේතෙක් කිව්වා. ඔබ වහන්සේලට පේන්නේ මහ රෑත් කුඹුරු කරන ආලෝකයක් දරාගෙන හුඟක් දියුණු වෙන්න මහන්සි වෙන තරුණේ ගවයින්ට තලතල නගුලක් උඩ නැගගෙන හානව නේද කියලා කිව්වා. ඔව් කිව්වා. අනේ නෑ ස්වාමීනි මං දුක් විඳින හැටි කර්මයේ විසින් මිනිස්සුන්ට පේන එක වහලයි තියෙන්නේ කිව්වා. ඒක ගලපනවා මේ ප්‍රේතයා ස්වාමීනි. ඔබ වහන්සේට පේන්නේ රැයට එළිය දැල්වගෙන කිරිය 20000ක් තරම් ලොකු කුඹුරක් හාන මිනිහෙක්. හැබැයි ඒ එළිය දැල්වෙන්නේ මේ ගොම්බාන ගිනි අරගෙන මගේ ඇඟ ගිනි අරගෙන ඇටකොටු වලින් දුන් දානවා ස්වාමීනි. මේ නගුලත් අඹදල්ලේ පැහැයට රත් වෙලා පිච්චෙනවා. ආන්ගේ නගුල උඩ මං හිටගෙන අවුරුදු කෝටි ගාණක් තිස්සේ මං කුඹුරක් හානවා. තාම මට මේක ඉවර කරගන්න බැරි වෙලා. ස්වාමීනි මෙන්න මේ කෙවිත ඔබ වහන්සේලා ළඟට මං එද්දි අරගෙන ආවේ නගුලෙන් බැහැලා එද්දි
ඔබ වහන්සේලාට අගෞරව කරන්න නෙමෙයි මේ කෙවිත ගලවලා විසිකන්න බෑ ස්වාමීනි. ඇයි දන්නවද කියලා ඇහුවා. ස්වාමීනි මේ කෙවිත මගේ අල්ල මැද්දට තියලා ගෝණි නූලෙන් ගෝණි කට්ටෙන් මහලයි තියෙන්නේ කිව්වා. ගිනි අරගෙන තුවාල පැහැවලා ඉදිමිලා සැරව වැක්කිරෙනවා. ඒ සැරව ටික රත් වෙලා වරුණු තෙල් වාගේ තමයි බිමට වැක්කිරෙන්නේ ස්වාමීනි කිව්වා. අපි සත්තු දැකලා කියනවනේ අනේ හරි අපූරු හාවෙක් මට තාවෙක් වෙන්න ඇත්නම්. චූටි කාලේ රචනා ලියුවේ නැද්ද? කුරුල්ලෝ දැකලා අපි කිව්වා හරි අපූරු කුරුල්ලෙක්. අනේ මටත් කුරුල්ලෙක් වෙන්න පුළුවන් නම් කඳු ශිඛර පේන්න පියාඹ යනවා කිව්වා. හැබැයි ඔහු විඳින අපාදුක වැහිලයි තියෙන්නේ. ඒ හින්දා අපිට තේරෙන්නේ නැහැ. අපි සමහර බලුපැටව දකින්නට කිව්වා බෝල ගෙඩිය වාගේ. කොයිතරම් ලස්සනයිද? පඬි ගොඩායි. රස්නේ කාලේ ඉන්නේ කොහොමද කියලාවත් අපි හිතුවේ නැහැ. මෙහෙම ඉන්නකොට අපිට රස්නේ දරා ගන්න බැරි නම් ඒ සත්තු කොහොම අපායේ තිරිසන් අපායේ ඉඳගෙන රස්නෙන් පීඩා විඳිනවද? ඒගොල්ලෝ විඳින කර්මය අපිට නොපෙනෙන්න වහලයි තියෙන්නේ. එහෙනම් ආන් ඒ අය විඳින දුක මසසින් පේනවද? නෑ. එහෙනම් පේන්නේ කොහෙන්ද? මනසින්. මනසින් දකින්න තරම් ප්‍රඥාවන්තෙක් වෙන්න ඕනේ. ආන් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අහනවා මොන වාගේ කර්මයක් කරලාද උඹ මෙතෙන්ට ආවේ? අපි කෙටියෙන් සාකච්ඡා කරන්නේ. සඳහන් කළා ස්වාමීනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මගේ ගමේ අය දන් දෙනකොට මම දුප්පත් මිනිහෙක් ඉඳ මම කල්පනා කළා බුදුවරු කියන්නේ හුඟක් වෙලා බණ කියන අය, හුඟක් වෙලා දන් වළඳන අය. ඔය දවසේ දන් පූජා කරලා බණ අහන්න ගියොත් එහෙම මගේ දවස් අපරාධේ බුදුවරුන්ට නම් දන් දෙන්න පිරිස ඉන්නවා. අපි වාගේ දුප්පත් මිනිසුන්ට කන්න බොන්න දෙන්න කවුරුත් නැහැ. ඒ හින්දා අපි ඒක තනියෙන් හොයාගන්න ඕනේ. එහෙම හිතලා අදත් ওই ටිකම නෙමෙයිද? අදත් අපිත් ඔහොම තමයි. ওই ටික හිතලා මුළු ගමම එකතු වෙලා දන් දෙනකොට මම නගුල කරේ ඉල්ලගෙන හරක බාගෙන දක්වගෙන කෙවිතෙන් තලතල කුඹුරු හාන්න ගියා. ඒ යන අතරතුර මගේ මිත්‍රයෝ මගේ ගමේ අය මට අනුකම්පා කරලා ඇවිල්ලා දන් දෙන්න එන්න යන්නේ කියලා බලෙන් මාව ඇදගෙන යන්න හදද්දි මට කේන්ති ගියා කිව්වා. කේන්ති ගිහිල්ලා මොකද කිව්වේ? වචන පාලනයක් නැතුව ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා ඔය බුදුහාමුදුරන්ට පුළුවන් නම් ඇවිල්ලා මගේ කුඹුරේ හාන්න මට පුළුවන් උන්වහන්සේට බතුත් දීලා බණත් අහන්න කියලා කිව්වා. ඔය තමයි එදා ප්‍රකාශ කරපු අන්තිම නරක වචනේ. කේන්ති ගියාම තරහ ගියාම ඊළඟට මොකද්ද ප්‍රකාශ කරන්න කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වෙලේම මිනිස්සු අත්හැරියා. ඒ මිනිස්සු ගිහිල්ලා දන් දීලා පින් කළා සංසාරයෙන් එතර ගියා. මේ මිනිහා මුළු ජීවිත කාලෙම ආන්ගේ වචනය හිතේ තියාගෙන හරි සතුටින් හිටියා. ආයෙනම් එන්නේ නැති වෙයි මට බණ අහන්න පින් කරන්න කියන්නේ. එහෙම තමයි හිටියේ. නමුත් මැරිලා ගිහිල්ලා ස්වාමීනි ඒ වෙන කවුරුත් නෙමෙයි ආන් ඒ මැරිලා ගියාපු ගොවියා මමයි ස්වාමීනි කිව්වා. ඔබ වහන්සේලා කාගේ ශ්‍රාවකයෝද කියලා ඇහුවා. අපි ගෞතම නමෝ දසබලයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිව්වා. ආණ්ඩ සතුට වුණා. තවත් බුදු පියාණන් වහන්සේ නමක් මට මග ඇරෙනවනි කියලා. භික්ෂුන් වහන්සේලාට කිව්වා මගේ කතාව ඔබ වහන්සේලා මතක තියාගන්න. වචන පරිස්සම් කරගන්න, සිල් ආරක්ෂා කරගන්න. සිල් ආරක්ෂා කරනවා කියන්නේ මොකද්ද? කය වචනේ සංවර කරගන්නවා කියන එක. හිතෙන් අකුසල කර්ම කීයක් වෙනවද? දන්නවද අම්මලා තාත්තලා? 3යි. කයෙන් අකුසල කර්ම කීයක් වෙනවද? 3යි. වචනෙන් අකුසල කර්ම කීයක් වෙනවද? 4යි. වැඩිමනත්ම පව් වෙන්නේ එහෙනම් කොතනින්ද? වචනෙන්. ආංගිව සඳහන් කළා. කට වරද්දගත්ත හින්දා මම මේ සංසාරයේ මෙතන පැහැෙනවා. ඔබ වහන්සේලා සිල් පිරිසුදු කරගෙන මාව කමටහන් කරගෙන සංසාරයෙන් එතර යන්න මම පාර පෙන්වන්නම් කියලා වනාන්තරින් එළියට එක්කන් ඇවිල්ලා පාර පෙන්නුවා. භික්ෂුන් වහන්සේලා බුද්ධ ගයා බිමට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඳගෙන දෙපැත්තේ හතර පැත්තේ ඉඳගෙන සිල් පිරිසිදු බව දැකලා විදර්ශනා වඩලා සංසාරේ ස්වභාවය වචනයක වැරද්ද විපාක දුන්න හැටි මෙහෙමනම් මෙතුවක්කල් සංසාරේ අපි කරපුවා විපාක අපිට කොහොම දෙයිද කියන කාරණා විදර්ශනා කරලා
රහත් වෙලා සංසාර සාගරයෙන් එතර ගියා කියලා සඳහන් කරනවා. ප්‍රේතයා මරණින් මත්තේ මැරිලා ගිහිල්ලා ඉතිරි පව් ටික ගෙවන්නේ අවීචි මහා නරකයේ උපන්නා කියලා සඳහන් කරනවා. එහෙනම් අද ඔබ උඩ ඉඳගෙන බණහනකොට ප්‍රේතයා මේ දැනුත් අවීචියේ පැහැෙනවා. මෙන්න මේ අවීචියට ගියපු ප්‍රේතයාට අනාගතේ පහළ වෙන මෛත්‍රිය භාග්‍යතුන් වහන්සේවත් හම්බ වෙයිද කියලා ඇහුවොත් ලබලා දීලා තියෙන පිළිතුර තමයි හම්බ වෙන්නේ නැහැ කියලා. දැන් තේරෙනවද වචනයක භයානකකම කටෙන් එළියට දාපු එක වචනයක් බුදුරු 3 නමක්ම බුද්ධ ශාසනය ලැබෙන්නේ නැති කළා. කවුද 3 නම? කාශ්‍යප දසබලයන් වහන්සේ, ගෞතම දසබලයන් වහන්සේ, අනාගතේ පහළ වෙන මෙත්තේය මෛත්‍රිය දසබලයන් වහන්සේ. මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් අපි දේශනාව නිමා කරමු. අන්තිම ධර්ම කාරණාව අනාගතේ පහළ වෙන මෛත්‍රිය දසබලයන් වහන්සේගෙන් පස්සේ කොච්චර කාලයක් මනුස්ස ලෝකෙට බුදුරු නැද්ද? ඒ කාරණාව හරියටම අවබෝධ කරගත්තොත් අපේ පින්නතුන් මේ ගිලිහෙමින් යන වෙලාවේ වටිනාකම ක්ෂණ සම්පත්තිය මේ ධර්ම දේශනාව ඇත්තටම ඉවර වෙන්න නම් එපා කියලාම ප්‍රාර්ථනා කරයි. අපි ඒක අපේ භාෂාවෙන් කතා කරමු. මෛත්‍රිය භාගතුන් වහන්සේගෙන් පස්සේ අවුරුදු 1000ක්, අවුරුදු 10000ක්, අවුරුදු 20000ක්, අවුරුදු 50000ක්, එහෙනම් අවුරුදු ලක්ෂය, අවුරුදු ලක්ෂ 5ක්. අපි ඊට වඩා කතා කරමු. අවුරුදු මිලියනයක්, අවුරුදු මිලියන 10000ක්, අවුරුදු මිලියන 90000ක්, අවුරුදු මිලියන ලක්ෂයක්, අවුරුදු මිලියන ලක්ෂ 10ක්. ඊටත් වඩා කතා කරමු. මිලියනෙන් උඩ තියෙන ලොකු ඉලක්කම මොකද්ද? කෝටිය. අද මට්ටමින් කෝටිය. අවුරුදු කෝටියක්, අවුරුදු කෝටි 10000ක්, අවුරුදු කෝටි 90000ක්, අවුරුදු කෝටි 20000ක්, අවුරුදු කෝටි 50000ක්, අවුරුදු කෝටි ඒවා කෝටියක්. කෝටියට එහා තියෙන ලොකු ඉලක්කම මොකද්ද? බිලියනිය. අවුරුදු බිලියනයක්, අවුරුදු බිලියන 10000ක්, අවුරුදු බිලියන 90000ක්, බිලියනි ඒවා බිලියනයක්. ඉන් එහාට තියෙන ලොකුම ඉලක්කම මොකද්ද? ට්‍රිලියනිය. අවුරුදු ට්‍රිලියනයක්, ට්‍රිලියන 10000ක්, ට්‍රිලියන 90000ක්, ට්‍රිලියනි ඒවා ට්‍රිලියනයක්, ට්‍රිලියනි ඒවා ලක්ෂයක්. නෑ පින්නතුනි, ඉලක්කමක් නෑ. මහා කල්පා සංකේයයක් බුද්ධ ශූන්‍යයි. කොච්චර කාලයක් බුදුවරු නැද්ද? මෛත්‍රිය භාගතුන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. මේ කාරණාව හරියටම තේරෙන්නේ සියුම් ඥාන මට්ටමක් තියෙන කෙනෙකුටම විතරයි. හැමෝටම තේරෙන්නේත් නෑ. ඒ තරම් බුදුවරු නෑ පින්වතුනි. එහෙනම් මේ ගෙවෙන්නේ ඔබේ මගේ හොඳම අවස්ථාව. ඇයි ප්‍රයෝජන ගන්නේ නැත්තේ? ඇයි කට පාලනය කරගන්නේ නැත්තේ? ඇයි සිත පාලනය කරගන්නේ නැත්තේ? ඇයි කය පාලනය කරගන්නේ නැත්තේ? කොටින්ම කියතොත් ඇයි බුදු අමාමෑණියන් වහන්සේට කීකරු වෙන්නේ මහන්සි ගන්නේ නැත්තේ? සද්ධර්මය පුරුදු කරගන්නේ මහන්සි ගන්නේ නැත්තේ? එහෙමනම් අදවත් මෙන්න මේ සංසාරයෙන් එතර යන්නේ මේ අහගත්ත ධර්ම කාරණා ටික මනාව පුරුදු පුහුණු කරගන්න මහන්සි ගන්න. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න භාග්‍යතුන් වහන්සේ තාමත් අපි දිහා බලාගෙනයි වැඩ ඉන්නේ. ආන් ඒ මහෝත්තමයන් වහන්සේගේ අනුකම්පාව මේ මොහොතේදී ඔබට මට අඩුවක් නෑර ලැබෙනකොට ඒ උතුම් අනුකම්පාවෙන් මහා අනුග්‍රහයෙන් ප්‍රයෝජන අරගෙන සංසාර සාගරේ ඊතර දකින්නේ මහන්සි ගන්න. මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතේට සාධාරණයක් ඉටු කරගෙන අනාගත ජීවිත කෝටි ගණක් මේ ජීවිතේ ඉඳලා සැලසුම් කරගන්න ඔබ සියලුම දිනටම උත්සාහවන්ත වෙන්න. ශක්තිය, ධෛර්යය, වාසනාව, භාග්‍ය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනු ලබනවා. පින්නතුනි